good afternoon හැමෝටම අපි පටන් ගමුද? ඔයගොල්ලන් දැන් සම්බන්ධ වෙලා ඉන්නේ මාකටිං මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එකට. ඉස්සෙල්ලාම මේ මං ගැන කිව්වොත් මම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ මාකටිං මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එකේ සහාය මහාචාර්යවරියක් විදිහට වැඩ කරනවා. මේ අවුරුද්දේ ඉඳන් තමයි ඔයගොල්ලොත් එක්ක සම්බන්ධ වෙන්නේ. කලින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නෙවිල් වර්ණකුර සූරිය තමයි ඔයගොල්ලන් ලෙක්චර්ස් කරේ. මේ අවුරුද්දේ ඔයගොල්ලන්ගේ සිංහල මීඩියම් ලෙක්චර්ස් වලට මම සමග මහාචාර්ය සඳමාලි ගල්දොලගේ මහත්මිය සම්බන්ධ වෙනවා අපේ ඩිපාර්ට්මන්ට් එකෙන්ම. හරි. ඔයගොල්ලන්ට මේ ඉන්ටර්නල් අන්ඩර් ග්‍රැජුවේට්ස්ලට තියෙන කන්ටෙන්ට් එකම තමයි අපි පාවිච්චි කරන්නේ ඔයගොල්ලන්ගේ ලෙක්චර්ස් වලට. නිකන් මම ලෙක්චර්ස් කරගෙන යන්නේ නැතුව ඔයගොල්ලොත් එක්ක ඩිස්කස් කර කර තමයි ඔයගොල්ලන්ගේ එක්සැම්පල්ස් අරගෙන ඉන්ටර්නල් ළමයිත් එක්ක කරන විදිහටම මේක ඔන්ලයින් සෙෂන්ස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා පැය 4ම මම තනියෙන් කතා කරන්නේ නැතුව ඔයගොල්ලන්ගේ සහයෝගය ඇතුව ඔයගොල්ලන්ගේ එක්සැම්පල්ස් අරගෙන ඔයගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවා නම් ඩිස්කස් කරගෙන යන්න පුළුවන්. මෙතන මගේ මොබයිල් නම්බර් එක තියෙනවා, ඊමේල් එක තියෙනවා. ඔයගොල්ලන්ට මොන හරි විශේෂයෙන්ම දැනගන්න දෙයක් තිබුණොත් කතා කරන්න පුළුවන්. නිතරම ප්‍රශ්න අහලා කතා කරන්නේ මේ විශේෂ වැදගත්කමක් තියෙන දෙයක් තිබුණොත් මාත් එක්ක සම්බන්ධ වෙලා සාකච්ඡා කරන්න පුළුවන්. හරි. තාම කීප දෙනෙක් පමණක් සම්බන්ධ වෙලා තියෙන 30 දෙනෙක් විතර තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. මම පටන් ගන්නම්. මුලින්ම අද ඔයගොල්ලන්ට කරන්නේ අලෙවිකරණය ගැන හැඳින්වීමක් තමයි කරන්නේ මුළු සෙෂන් එක පුරාවටම. ඒකෙදි අපි කරන්නේ ඉස්සෙල්ලාම අලෙවිකරණය කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරනවා. ඒක ඉතින් අලෙවිකරණය ඔයගොල්ලෝ කටපාඩම් කරන් ඉන්න ඕනේ නැහැ. හැබැයි ඒකේ තේරුම මොකක්ද කියන එක දැනගෙන ඉන්න එක හොඳයි. මොකක්ද එකකින් කියවෙන ස්කෝප් එක දැනගෙන ඉන්න එක. ඒ වගේම ඒකේ කාර්ය භූමිකාව වැදගත්කම මොකක්ද කියන එක අද සාකච්ඡා කරනවා. ඊට පස්සේ මූලික අලෙවිකරණ සංකල්ප, ඊට පස්සේ වෙනස් වෙන හරියට ඇහෙන්නේ නැහැ කියලා තියෙනවා. අනිත් අයටත් එහෙමද? හැමෝටම ඇහෙන්නේ නැද්ද? ඒකට මොකද කරන්නේ? ඇහෙනවා කියලා තියෙනවා, ක්ලියර් මදි කියලා තියෙනවා. කට්ටිය හැමෝටම ඇහෙන්නේ නැද්ද? හැමෝටම ඇහෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් තියෙනවා. සද්දේ අඩුවෙන් ඇහෙන්නේ. බලමු දැන් මම මේ ලෙක්චර් එකක් ඉවර කරපු ගමන් පටන් ගත්තා. ඒක නම් එහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. sounds නම් full තියෙනවා. sounds නම් full තියෙන්නේ. මම දැන් මේ ලෙක්චර් එකක් ඉවර කරන් ගත්ත ගමන්ම තමයි පටන් ගත්තේ. තාමත් ඇහෙන්නේ නැද්ද ඔයගොල්ලන්ට? පොඩ ඔයගොල්ලොත් කතා කරන්නකෝ බලන්න මෙසේජ් දාන්න නැතුව.
තමයි තාමත් ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා මිස්. මං කියනවානේ කනෙක්ෂන් එකත් මාරු කරා. දුරින් වගේ එන්නේ කියලා ඉන්නවා. මං කම්පියුටරේ ළඟ වෙලා කතා කරා. දැන් ඇහෙනවනේ හොඳට දැන් එනම් මං ටිකක් සද්ද වැඩියෙන් කතා කරන්න. හරි. ඇහෙනවා නම් ඊට පස්සේ වෙනස් වෙන අලීකරණ පරිසරය සහ 21 වෙනි සියවසේ අලීකරණ නිර්වචනය කිරීම මේ ටික තමයි අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ. මම ටික සද්ද අඩුවෙන් කතා කරේ මුළු ටික නිසා දැන් මම හිතන්නේ ඇහෙනවා. හරි. අලෙවිකරණය කියන්නේ මොකද්ද? ඉස්සෙල්ලම කතා කරන්නේ අපි දැනගන්න ඕනේ මොකද්ද මේ අලෙවිකරණය කියන්නේ කියලා. එතකොට ඔයගලන්ට දැනෙන විදිහට ඔයගොල්ලන් එක්ස්පීරියන්ස් කරලා තියෙන විදිහට අලෙවිකරණය කියන්නේ මොකද්ද? චුට්ටක් කතා කරන්න මෙසේජ් මැද දාන්න නැතුව පොඩි ලයිව් ගතියක් තියෙන්න බෑ නැත්නම් කට්ටියට නිින්ද යනවා. මම හිතන්නේ දැන් ඇහෙන ප්‍රශ්නේ හරියි. අනිත් එක මම කියන්න ඕනේ මේ ස්ලයිඩ්ස් වල උගන්වන ඒවාම විතරක් නෙමෙයි ඔයගොල්ලන් පොඩ්ඩක් මේ තියෙන පොත් අරගෙන සිංහල මීඩියම් නම් තියෙනවා මහාචාර්ය රෝහිණී සමරසිංහ මහත්මියගේ ලියපු සිංහල පොතක් තියෙනවා. ඉංග්‍රීසි පොත බලනවා නම් අපි මේ පිලිප් කොට්ලගේ කොට්ලෑන්ඩ් කෙලර්ගේ මාකටිං මැනේජ්මන්ට් පොත තියෙනවා. Principles of Marketing පොත තියෙනවා. ඒ ටික තමයි බලන්න ඔයගොල්ලන් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඒව අරගෙන කියවන්න. ලෙක්චර් එක මතම ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව. මට කවුරු හරි කියන්නකෝ අලෙවිකරණය කියන්නේ මොකක්ද කියලා? ඩෙෆිනිෂන් එක නෙමෙයි කවුරු හරි ඩෙෆිනිෂන් එක දන්නවා නම් මට නිකන් සාමාන්‍ය මිනිස්සු අලෙවිකරණය කියලා දැන් ඔයගොල්ලන් හිතන්නකෝ ඔයගොල්ලෝ මාකටිං මැනේජර් කෙනෙක් වුණා කියලා. එතකොට මාකටිං මැනේජර් කෙනෙක් වුණා නම් මිනිස්සු මොන විදිහේ ජොබ් එකක් මෙයා කරන්නේ කියලාද හිතන්නේ? කවුරු හරි කියන්නේ මොන විදිහේ මේක මොන විදිහේ සබ්ජෙක්ට් එකක්ද? මේක මොන විදිහේ රස්සාවක්ද? මේගොල්ලෝ මොන වගේ දේවල්ද කරන්නේ කියලා මොන වගේ අදහසක්ද තියෙන්නේ? භාණ්ඩ හා සේවා පාරිභෝගිකයන් අතර පත් කිරීම. පොඩ්ඩක් ඔය කට ඇරලා කියන්නකෝ මේක ලියන්නේ නැතුව. හරි? භාණ්ඩ හා සේවා පාරිභෝගිකයන් අතර පත් කිරීම. තව මොන හරි අදහසක් තියෙනවද? ඒ කියන්නේ පාරිභෝගික අත් කිරීම කිව්වහම ගොඩක් ඒක බ්‍රෝඩ්නේ. ඒ කියන්නේ පුළුල්නේ. එතකොට මොන වගේ ඇක්ටිවිටීස්ද මේ භාණ්ඩ හා සේවා පාරිභෝගිකයන් අතර පත් කිරීම කියලා මිනිස්සු අදහස් කරන්නේ මොන වගේ දේවල්ද මේකේ කරනවා ඇත්තේ අලෙවිකරණේ? කොයිද ඔයගොල්ලෝ කතා කරන්නේ නැහනේ. මං ඉතින් කියාගෙන යන්නම්. ඉතින් වෙනේ ඉතින් කරන්න දෙයක් නැහනේ. හරි අලෙවිකරණේ කියලා ගොඩක් අය හිතන් ඉන්නේ බඩු විකුණනවා සහ ඔය ඇඩ්වර්ටයිස්මන්ට් යානක බඩු විකුණන එක මේ ප්‍රචාරණේ බාණ්ඩ ප්‍රචාරණය තමයි සහ බඩු විකිණීම පොඩෙන්නම
භාණ්ඩ බඩු විකුණන එක සහ භාණ්ඩ ප්‍රචාරණය කිරීම තමයි මේ අලෙවිකරණය කියලා ගොඩක් මිනිස්සු හිතාගෙන ඉන්නේ. හැබැයි මේක භාණ්ඩ විකිණීම ප්‍රචාරණය කියලා දැක්කට අපි මේකට කියනවා tip of the iceberg concept එක කියලා. ඔයගොල්ලන් දැකලා දන්නවා මේ ටයිටැනික් නැව. ටයිටැනික් නැව අච්චර විශාල නැවක් සේෆ්ටි ඔක්කොම ඇතුව හදපු නැව විනාශ වුණේ ඒගොල්ලෝ හිතුව මේ පොඩි අයිස් කන්ද පොඩි කඳු ගැටයක් තමයි මේ තියෙන්නේ කියලා. මෙච්චර විශාල ලොකු යට අයිස් කඳු පන්තියක් මේ පොළවේ මේ මුහුද යට තියෙනවා කියන එක ඒගොල්ලෝ දැක්කේ නෑ. හරි ඒගොල්ලෝ දැක්කේ මේ පොඩි අයිස් ටිකක් උඩමතු වෙලා තියෙන එක විතරයි. ඉතින් අපි මේක මේ tip of the iceberg concept එක වගේම තමයි මේ මාකටිං කියන්නේ. ඒකෙන් මිනිසුන්ට පේන්නේ මේ බඩු විකුණන එක සහ භාණ්ඩ ප්‍රචාරය කරන එක විතරයි මාකටිං කියලා. හැබැයි මේ මාකටිං වල ඒට අභ්‍යන්තරේ කාර්යයන් ගණනාවක් තියෙනවා. හරි මේ කාර්යයන් ගණනාව ඇතුලේ අපි ඉස්සල්ලාම කරන්නේ මේ භාණ්ඩ හදන්න අපි දැනගන්න ඕනේ මොනවද මිනිස්සුන්ට අවශ්‍යතා මිනිස්සුන්ගේ මොනවද අවශ්‍යතා ඒ අවශ්‍යතා වලට ගැලපෙන ඒ අවශ්‍යතා මිනිස්සු මේ එක එක ආකාරයෙන් සන්තුෂ්ට කරගන්නවා. එතකොට මේ අවශ්‍යතාවයන් වලට ගැලපෙන පරිදි මිනිස්සුන්ගේ මොනවද අවශ්‍යතා කියලා හඳුනාගෙන ඒ අනුව භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ ඒ මුළු ඔක්කොගේම අවශ්‍යතාවය මේ අපිට ඉලක්ක පාරිභෝගිකයන්ගේ අපි මේ ඉලක්ක පාරිභෝගික කවුද කියලා ඉස්සෙල්ලාම හඳුනා ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ අවශ්‍යතා හඳුනා ගන්නවා. ඊට පස්සේ ඒ අනුව භාණ්ඩ නිර්මාණය කරනවා. ඊට පස්සේ භාණ්ඩ නිර්මාණය කළේ ඒවට මිල නියම කරනවා. ඊට පස්සේ මේ වගේ ප්‍රචාරය කරනවා. භාණ්ඩ විකුණීම කරන බෙදා හැරීම කරනවා. හරි ඒ අතර ඊට පස්සේ ඒ භාණ්ඩ විකුණුවාට පස්සේ මිනිස්සුන් මේකට සැටිස්ෆයිද නැද්ද ඒ වගේ විශ්ලේෂණ කරනවා. ඊට පස්සේ මේ භාණ්ඩ හඳුන්වා දීමට කලින් අපි මාකට් රිසර්ච් කරනවා, පර්යේෂණ කරනවා. හරි මේ වගේ විශාල ක්‍රියාවලියකට තමයි ක්‍රියාවලියක් මේ අලෙවිකරණයේ concept එක ඇතුලේ තියෙනවා. ඒ වුණාට මිනිස්සු මේක දකින්නේ භාණ්ඩ විකුණන එකයි ප්‍රචාරය කරන එක විතරයි අලෙවිකරණය කියලා ඒගොල්ලෝ දකින්නේ. හරි ඒක නිසා මේක පුළුල්ලු සංකල්පයක් තමයි මේ අලෙවිකරණය කියලා කියන්නේ. මේකේ ඉංග්‍රීසි ඩෙෆිනිෂන් එකක් දීලා තියෙනවා මම සිංහල එකක් දීලා තියෙනවා. මේ අලෙවිකරණය කියන එක ඩිෆයින් කරලා තියෙනවා එහෙම නැත්නම් නිර්වචනය කරලා තියෙනවා. is a social and managerial process by which individuals and organizations obtain what they need and want through creating and exchanging values with others. හරි ඒකේ මේකේ ඉංග්‍රීසි සිංහල එක මම ට්‍රාන්ස්ලේට් කරලා දාලා තිනවා අලෙවිකරණය යන පුද්ගලයන් සහ සංවිධාන තම අවශ්‍යතා සහ කැමැත්තන් සපුරා ගැනීම සඳහා අන්‍යයන් සමග වටිනාකම නිර්මාණය කර හුවමාරු කර කිරීම මගින් සිදු කරන සමාජමය සහ කළමනාකරණමය ක්‍රියාවලියකි. මං අහන්නේ ඇයි අලෙවිකරණය මොකද හේතුව සමාජමය හා කළමනාකරණමය ක්‍රියාවලියක් කියන එකේ තේරුම මොකද්ද? කලින් එකේ තිබ්බේ social and managerial process. මොකද්ද මේ social and managerial process කියලා කියන්නේ? ඔගොල්ලෝ කතා කරොත් ඉතින් මට හොඳයි නැත්නම් ඉතින් මට ඔයගොල්ලන්ට මෙතන ලයිව් සෙෂන් එකක් කරා කියන එකේ තේරුමක් නැති වෙනවා. ඊට වඩා හොඳෙන්ම රෙකෝඩ් කරලා ඉවර රෙකෝඩින් එකක් දානවා. ඒකට ඔයගොල්ලන්ට ඕන වෙලාවක අහන්න පුළුවන්. ලයිව් සෙෂන් එකකට එන්නේ මම හිතුවේ ඔයගොල්ලන්ට මාත් එක්ක කතා කර කර ප්‍රශ්න අහහා මේවා ක්ලැරිෆයි කරගෙන
කරන එක හොඳ නිසා තමයි මම ඉතින් ලයිව් සෙෂන් එකක් කරන එක හොඳයි කියලා රෙකෝඩින් එකක් දාන්න නැතුව. ඉතින් ඔයගොල්ලෝ කතා කරන්නේ නැත්නම් උත්තර දෙන්නේ නැත්නම් මට හිතෙනවා ඊට පස්සේ රෙකෝඩින් එකක් දාන එක හොඳයි කියලා. ඇයි මේක මේ සමාජමය ක්‍රියාවලියක් කියලා කියන්නේ? මේක කියන්න. මිනිස් අවශ්‍යතා සමග සම්බන්ධ වෙන නිසා. මට ආයි පොඩක් කියන්න. මිනිස් අවශ්‍යතා සමග සම්බන්ධ වෙන නිසා මැඩම්. ඒත් මිනිස් අවශ්‍යතා සමග සම්බන්ධ වෙන නිසා සමාජමය කියලා කියන්නේ. society. මිනිස් අවශ්‍යතා සමග සම්බන්ධ වෙන නිසා තමයි මොකද අලෙවිකරණය අවශ්‍යතා ඒක තව පොඩක් එක්ස්ප්ලেইন වුණා නම් හොඳයි. මොකද මිනිස්සු මේ අපේ මිනිස්සු බාණ්ඩ පරිහරණය කරන නිසා තමයි මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් වෙන්නේ. අපේ සුභසිද්ධිය ඇති වෙන්නේ. හරි. එතකොට මේ අලෙවිකරණයෙන් තමයි මිනිසුන්ට මේ ඒගොල්ලන්ගේ අවශ්‍යතා මේ සහ කැමැත්තන් සපුරා ගැනීමට උදව් වෙන්නේ. අපිට උමනා කරන දේවල් අපිට පරිභෝජනය කරන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ මේ අලෙවිකරණය. එතකොට මේ අපි බාණ්ඩ උදේ නැගිට වෙලේ ඉඳන් ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න රැ වෙනකන් ඔයගොල්ලෝ කොච්චර බාණ්ඩ ප්‍රමාණයක් පරිභෝජනය කරනවද කියලා. මේ බාණ්ඩ පරිභෝජනය කිරීම මත තමයි අපේ සුභසිද්ධිය අපේ ජීවන තත්ත්වය හැමදේම උසස් වෙන්නේ. එතකොට මේක සමාජයේ සිදු යහපතක් කරන ක්‍රියාවලිය. හරි. එතකොට ඒක නිසා තමයි අපි මේක සමාජමය ක්‍රියාවලියක් කියලා කියන්නේ. ඇයි ඉතින් මේක කළමනාකරණමය ක්‍රියාවලියක් කියන්නේ? කළමනාකරණමය ක්‍රියාවලියක් කියන්නේ දැන් ඕගොල්ලෝ කළමනාකරණය ඉගෙන ගන්න නැතිනේ. කළමනාකරණයේ තියෙනවා ෆන්ක්ෂන්ස් තියෙනවා ප්ලෑනින්, ඕගනයිසින්, ලීඩින්, තව මොනවද තියෙන්නේ? කන්ට්‍රෝලින් මේවා තියෙනවා. ඒතකොට එහෙම ඒ කියන කළමනාකරණය ඇයි මේකේ අලෙවිකරණය කියන එකටත් මේක කළමනාකරණමය ක්‍රියාවලියක් කියන්නේ. මේකේ උත්තර මුකුත් නොලැබෙන නිසා මම කියන්නම් මොකද මේක කළමනාකරණමය ක්‍රියාවලියක් කියන්නේ අපි ආයතනයක් ගත්තොත් ඕගනයිසේෂන් එකක එක ෆන්ක්ෂන් එකක් තමයි අලෙවිකරණය කියලා කියන්නේ. ඒ ෆන්ක්ෂන් එක මේ කළමනාකරණය කරන ක්‍රියාවලිය. ඒ කියන්නේ අපි මාකටිං ඩිපාර්ට්මන්ට් එක ගත්තොත් ආයතනයක ඒගොල්ලොත් මේ ප්ලෑනින් කරනවා. ඕගනයිසින් කරනවා. හරි. ලීඩින් තියෙනවා. තව මොනවද තියෙන්නේ ෆන්ක්ෂන්ස්? කන්ට්‍රෝලින් තියෙනවා. හරි. මේ කියන ෆන්ක්ෂන්ස් කළමනාකරණයේ තියෙන කරන කාර්යයන් සියල්ලම මේ ආයතනයක අලෙවිකරණ අංශය කරනවා. ඉතින් ඒ ප්ලෑනින්, ඕගනයිසින්, කන්ට්‍රෝලින් මේ ඔක්කොම කටයුතු සිදු කරන නිසා අපි මේක කළමනාකරණමය ක්‍රියාවලියක් කියලා කියනවා. හරි. එතකොට මේක සමාජයේ සුභසිද්ධියට යහපත වෙන බාණ්ඩ පරිභෝජනය කිරීමට උදව් වෙන අතරම මේක ආයතනයක එක කළමනාකරණ ක්‍රියාවලියක්. හරි. ඒක නිසා මේක අපි සමාජමය සහ කළමනාකරණ ක්‍රියාවලියක් කියනවා. ඒතර මේකෙන් කෙරෙන්නේ මිනිස්සු තනි පුද්ගලයන් විදිහට ගත්තොත් මිනිස්සු පුද්ගලයන් ඒ වගේම ආයතන ඒගොල්ලන්ගේ අවශ්‍යතා සහ කැමැත්තන් සපුරා ගන්න අනිත් අය සමග වටිනාකම් නිර්මාණය කරනවා. ඒ කියන්නේ මේක භාණ්ඩ නිෂ්පාදනය කරලා ඒව හුවමාරු කර ගන්නවා. ඒක සමාජයේ සුභසිද්ධියටපත් වෙනවා සහ ඒ ක්‍රියාවලිය කර්මනා කරන ක්‍රියාවලිය. හරි.
ඒක තමයි මේ ඩෙෆිනිෂන් එකේ අලෙවිකරණය කියන ඩෙෆිනිෂන් එකේ තියෙන්නේ. ඒ වගේම narrow business content අපි business එකක් විදිහට දැන් අර පුළුවන්නේ ඒක management සහ and social process සමාජීය සහ කළමනාකරන ක්‍රියාවලියක්. අපි මේක business එකක් විදිහට විතරක් ගත්තොත් අපි business එකක් විදිහට අපි බලන්නේ marketing involve building profitable value laden exchange relationship with customers. අලෙවිකරණය අනු පාරිභෝගිකයන් සමග ලාභදායී වටිනාකමින් යුත් හුවමාරු සම්බන්ධතා ගොඩනගා ගැනීමයි. මේ අලුත් විදිහට අලුත් ඩෙෆිනිෂන්ස් වල කියන්නේ මේ රිලේෂන්ෂිප්ස් පවත්වා ගන්න ඕනේ පාරිභෝගිකයන් සමග. හැබැයි මේ පාරිභෝගිකයන් සමග නිකන් හිතවත්කම් පවත්වාගෙන හරියන්නේ ඒක ලාභදායී හිතවත්කම. අපිට වැලියු එකක් ලැබෙන හිතවත්කමක්, ආයතනයේ වටිනාකමක් ලැබෙන හිතවත්කමක් පවත්වා ගන්න ඕනේ. මේ රිලේෂන්ෂිප් සම්බන්ධතා ගොඩනගා ගන්න එක අලෙවිකරණය කියලා පටු විදිහට නිර්වචනය කළා තියෙනවා. හරි. හැබැයි ඒකේ බලන්න ඕනේ මූලික කාරණා තමයි පාරිභෝගිකයන් සමග පාරිභෝගිකයෝ මේන් කැරක්ටර් එකක්. ඒ වගේම ඒක ලාභදායී රිලේෂන්ෂිප් එකක්, අපිට වැලියු එකක් ලැබෙන රිලේෂන්ෂිප් එකක් කියන එකත් මතක තියාගන්න ඕනේ. ඒක අපිට ලාභදායක නොවන රිලේෂන්ෂිප්ස් තියාගෙන වැඩන්නේ. ලාභදායී කියන එක එක විදිහට නිර්වචනය කරන්න පුළුවන්. මම ඒක ඉස්සරහ ස්ලයිඩ්ස් වලදී තව එක්ස්පෑන්ඩ් කරලා කියන්න. හරි. ඊට පස්සේ මට කියන්න එතකොට මේකේ ඔයගොල්ලන්ගේ කලින් ඩෙෆිනිෂන් එකේ තිබුණා මේක ප්‍රොෆිටබල් රිලේෂන්ෂිප් එකක් කියලා තිබුණා. මේක ප්‍රොෆිටබල් රිලේෂන්ෂිප් එකක් නම් මේක අලෙවිකරණය යොදාගන්නේ ලාභ ලබන සංවිධාන විතරද. ඒතර ලාභ නොලබන සංවිධාන වලට මේ රිලේෂන්ෂිප්ස් පවත්වා ගන්න මේ මාකටිං කරන්න බැරිද? ලාභ නොලබන සංවිධාන කියන්නේ රාජ්‍ය නොවන සංවිධාන NGO එකක් වෙන්න පුළුවන්. රාජ්‍ය ආයතනයක් වෙන්න පුළුවන්. එතකොට විශ්වවිද්‍යාලයක් වෙන්න පුළුවන්. පාසල් රෝහල්, එම සංගම් සමාජ වෙන්න පුළුවන්. ආගමික ආයතන වෙන්න පුළුවන්. සමාජ අලෙවිකරණ ව්‍යාපෘති වෙන්න පුළුවන්. එතකොට මේම අලෙවිකරණය යොදා ගැනීමට අවශ්‍ය නැද්ද? අවශ්‍යයි කියලා තියෙනවා. ඇයි අවශ්‍ය වෙන්නේ? දැන් ඒගොල්ලන් ප්‍රොෆිට් හම්බ වෙන්නේ නැහැ නේ. ඒකට මොකටද අපි අලෙවිකරණය කරන්නේ? ව්‍යාපාරය පවත්වාගෙන යන්න වර්තමාන තරඟකාරීත්වය නිසා වියදමක් ආවරණයට එයාලගේ නිෂ්පාදන බෙදා හරින. දැන් මේව ලාභ ලබන ඒවාට හරි. ලාභ ලබන ඒවාට නිෂ්පාදන තියෙනවා. දැන් NGO එකේ මොකද තියෙන නිෂ්පාදනය? නිෂ්පාදන NGO කියන්නේ රාජ්‍ය නොවන සංවිධාන. ඊපස්සේ වියදමක් ආවරණයට කොහොමද මාකටිං වියදමක් ආවරණයට මාකටිං කරනවා කියන්නේ මොකද? ඒක මම කියන්නේ පොඩක් කතා කරන්න කියලා. මිනිස් අවශ්‍යතාව වුමනා සඳහා. දැන් මං අහන්නේ මේ උත්තර දෙන්නේ මට තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ටෙක් මැසේජ් දාලා තියෙනවා. ඔයගොල්ලෝ කතා කරා නම් මට මේව ක්ලැරිෆයි කරගන්න පුළුවන්. දැන් හරි ලාභ ලබන සංවිධානයක් නම් අපි හිතමුකෝ බිස්නස් එකක් කරනවා කියලා මම කඩයක් කරන්නේ මට කඩෙන් ලාභයක් ලැබෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි හිතමුකෝ දැන් මේ විශ්වවිද්‍යාල මොකටද මාකටිං කරන්නේ? දැන් සමාජ සුබ සාධනයක් සඳහා විශ්වවිද්‍යාල මොකද්ද මාකටිං කරන්නේ?
සංවිධානයේ සේවා පිළිබඳ සැපයීම සඳහා මොකද්ද පුතා ඕනේ? සේවා සැපයීම සඳහා කරන නිසා ඇයි ඉතින් මාකටිං කරන්නේ? දැන් අපි සේවයක් සපයනවා. විශ්වවිද්‍යාලේ දැන් ඔයගොල්ලන්ගේ එක්ස්ටර්නල් එක නම් අපිට ප්‍රොෆිට් හම්බ වෙනවා. හැබැයි අපේ ඉන්ටර්නල් ඩිග්‍රී වලට අපි මාකටිං කරන්නේ නැද්ද? මං අහන්නේ කරනවද නැද්ද කියලා. ඒ කරන්නේ. කරනවා නම් ඒ කරන්නේ. දැන් අපි ඉන්ටර්නල් ළමයි නිගන්නේ එක්ස්ටර්නල් ළමයින්ගේ නම් ඔන්න මේක බිස්නස් එකක්. කියන්නේ මේක ප්‍රොෆිට් ඔරියන්ටඩ්. ප්‍රොෆිට් නම් ලොකුවට හම්බ වෙන්නේ නැහැ මං හිතන්නේ සමාජ සුබත එනිවේ ප්‍රොෆිට් තියෙනවනේ. හරි. මේ එතකොට දැන් අපි ගුණාත්මක භාවය ඔයයි මාකටිං කරන්නේ. මාකටිං කරනවා කියන්නේ මොකද්ද? අවශ්‍යතාවය ඒව දැනුවත් කරන්න. දැනුවත් කරනවා. හරි. දැනුවත් කිරීමක් කරන්න මාකටිං කරනවා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ ඕගොල්ලෝ කියන්නේ මේ රාජ්‍ය නොවන සංවිධානත් මාකටිං කරනවා කියලාද කියන්නේ? ඉස්සෙල්ලා ඒකට උත්තර දෙන්නකො මාකටිං කරනවද ඔව් නැද්ද? මිස් කරනවා. හරි. කරනවා නම් දැන් ලාභ ලබන සංවිධානවල ප්‍රශ්නයක් නෑ. ඒගොල්ලෝ මාකටිං කරනවා. මොකද ඒගොල්ලන්ට අපි හිතමු ඒගොල්ලන්ට දැනුවත් කරන්න ඕනේ තමන්ගේ භාණ්ඩය ගැන. තරඟකරුවන්ට වඩා හොඳින් තමන්ගේ භාණ්ඩය විකුණ ගන්න ඕනේ. ඉතින් ඒවට අපි අලෙවිකරණය කරනවා. හරි. ඒකට ලාභ නොලබන සංවිධාන අපි ගත්තොත් තවත් chat එකේ තියෙනවා. අවශ්‍යතා නිර්මාණය කිරීම දැන් මේවා ගැළපෙන උත්තරම නෙමෙයි. ඒ කියන්නේ දැන් මං ඇහුවේ ඇයි ලාභ නොලබන සංවිධාන මාකටිං කරනවද කියන එක ඇහුවේ. එතකොට ඕ කිව්වනේ. එතකොට මාකටිං කරනවා නම් අපි බලමු මොන විදිහටද කරන්න කියලා. දැන් විශ්වවිද්‍යාලයක් ගත්තොත් අපි මාකටිං කරනවා. හරි මොකද මේ එක්ස්ටර්නල් එක අපි පැත්තකින් තියමුකෝ ඉන්ටර්නල් ළමින්ටත් අපි මාකටිං කරනවා. මොකද අපි මාකටිං කරන්නේ අපිට මූල්‍යමය වශයෙන් ප්‍රොෆිට්ස් නැති වුණාට අපේ ඔබ්ජෙක්ටිව්ස් තියෙනවා. මේ අපි මොකද්ද මේ ලාභදායී රිලේෂන්ෂිප්ස් කියලා කියන්නේ මේ මොනිටරි මේ කියන්නේ මූල්‍යමය විතරක් නෙමෙයි. හරි අපේ ඔබ්ජෙක්ටිව්ස් තියෙනවා. අපේ විශ්වවිද්‍යාලයේ අපේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ ඔබ්ජෙක්ටිව් එකක් තියෙනවා. ලංකාවේ හොඳම A level රිසර්ච් තියෙන ළමයිව ජයවර්ධනපුර මැනේජ්මන්ට් ෆැකල්ටියට ගන්න අරගෙන මේ හොඳ අධ්‍යාපනයක් අධ්‍යාපනය දෙන එකක් තියෙනවා. අර වගේ හොඳම ළමයිව අපේ විශ්වවිද්‍යාලයට ගන්න අපේ අරමුණක් තියෙනවා. ඉතින් ඒ සඳහා අපි මාකටිං කරනවා. අපි ඉලක්ක වෙළඳපොළ අඳුර ගන්නවා. A level කරන ළමයිව අඳුර ගන්නවා. ඉතින් ඒ ළමයින් සඳහා අපි විවිධ වැඩසටහන් සංවිධානය කරනවා. අපේ විශ්වවිද්‍යාලයේ තියෙන ප්‍රෝග්‍රෑම්ස් ගැන දැනුවත් කිරීම කරනවා. හරි මේ ඔක්කොම අපි කරන්නේ අපේ ඔබ්ජෙක්ටිව්ස් තියෙන ලංකාවේ A levels වල ක්‍රීම් එක. හොඳම රිසර්ච් ගන්න, බෙස්ට්ම රිසර්ච් ගන්න ළමයි ටික අපි අපේ ෆැකල්ටියට ගන්න අපිට අනිත් තරඟකරුවන් සමගට වඩා අපි හොඳයි කියලා පෙන්වන්න ඕනේ. අපි වැඩ කරනවා කියලා පෙන්වන්න මේව දැනුවත් කිරීමක් කරන්න ඕනේ. ඒ සඳහා අපි මාකටිං කරනවා. හරි. එතන අපි ගමුකෝ ආගමික ආයතන මාකටිං කරනවා. ඒවනම් හරි ක්‍රිටිකල් ප්‍රශ්න නේද? දැන් අපි ගත්තොත් පන්සලක් ගත්තොත් පල්ලියක් ගත්තොත් මාකටිං කරනවාද? ඒ හැමෝම ඒව මාකටිං කියන නම නැති වුණාට මේ මාකටිං වල තියෙන ක්‍රියාවලිය කරනවා. මොකද ගමේ පන්සල වුණත් ගමේ පල්ලිය වුණත් ඒගොල්ලන්ට මේ බෞද්ධ දර්ශනය පහදලා දෙන්න මේ ඒගොල්ලන්ගේ අරමුණ තමයි මේ වැඩි ප්‍රමාණයකට මේ බෞද්ධ දර්ශනය හරි කතෝලික ධර්මය හරි ඉස්ලාම් ආගම හරි තමන්ගේ මේ ශාස්ත්‍රූවරයාණන්ගේ ධර්මයේ වැඩි දිනකට පහදලා දීලා අන්තිම ඔබ්ජෙක්ටිව් එක වෙන්න පුළුවන් අරමුණ තමයි ඒගොල්ලන්ව බෞද්ධ ආගම අනුව නිර්වාණයට යොමු කිරීම. හරි මේ නිර්වාණයට යොමු කිරීම කිරීම සඳහා අපි මිනිස්සුන්ව අපේ ආයතන වලට ගෙන්න ගන්න ඕන. හරි අපි බණ දේශනා කරන්න මිනිස්සුන්ව අපි ඇට්‍රැක්ට් කර ගන්න ඕන. ඒතර අපි දැන් ගමේ පන්සල ගත්තත් ගමේ පන්සල
ඒ තමන්ගේ ගමේ ඉන්න මිනිස්සුන්ව මේ පන්සලට ගෙන ගෑම සඳහා විවිධ වැඩසටහන් සංවිධානය කරනවා. ඒ ධර්මදේශනා පැවැත්වීම සඳහා විවිධ වැඩසටහන් කරනවා. අපි අපේ ගමේ ඉන්න මිනිස්සුන් කවුද එන්නේ කියලා අඳුරගෙන ඒගොල්ලන්ට සමහරවිට ලවුඩ් ස්පීකර් එකක් දාගෙන ගම පුරා කියාගෙන යනවා මෙන්න මේ වෙලාවට මෙහෙම මේ හාමුදුරුවෝ වැඩලා මෙන්න මෙහෙම බණක් කියනවා කියලා අපි ප්‍රචාරණයක් දීගෙන යනවා. හරි. ඊට පස්සේ අපි තුමු කටින පින්කම් එහෙම ඉතා ඉහළ මට්ටමින් කරනවා. හරි. වෙසක් පොය දවසට ලස්සන්ට පහන් වැටිපත්තු කරනවා. වෙසක් කුඩු මොනවා හරි කරනවා. ඒ වගේ වැඩසටහන් කරනවා. මොකද වැඩසටහන් කරන්නේ අපේ ඉන්න අපිට සමාජිකයන් ගෙන්වා ගැනීම සඳහා. ආගමික ආයතනයේ සමාජිකයෝ මිනිස්සු අදවා ගැනීම සඳහා වැඩසටහන් කරනවා. ඒකේ අන්තිම අරමුණ වෙන්න පුළුවන් ඒගොල්ලන් අර තමන්ගේ ශාස්ත්‍රවරයාණන් කියපු විදිහට මාර්ගයේ යැවීම වෙන්න පුළුවන් අරමුණ. හැබැයි අපි ඒ සඳහා මේ විවිධ වැඩසටහන් සංවිධානය කරනවා. හරි. ඒ හැම එකකටම අලෙවිකරණය අවශ්‍ය වෙනවා. රාජ්‍ය ආයතන වෙන ඒවා ගන්නත් පුළුවන්. NGO අපි කියන්නේ රාජ්‍ය නොවන සංවිධාන. ඒගොල්ලෝ ගොඩක් සුබ සාධන කටයුතු වලට තමයි මිනිසුන්ව මේ සුබ සාධක කටයුතු තමයි කරන්නේ. ඒකට මේ සුබ සාධක කටයුතු කරන්නේ ඒගොල්ලන්ට මූල්‍යමය දායකත්වය ඕනේ. එක මේ කට්ටියව අද්දවා ගන්න ඕනේ මූල්‍ය දායකත්වය කරන සල්ලි තියෙන පොහොසත් මිනිසුන්ව මේ අද්දවා ගන්න ඕනේ. හරි. ඒකට ඒ අද්දවා ගැනීම සඳහා ඔයගොල්ලෝ දැකලා ඇති මොකක්ද මේ මමත් ඒකට ෆන්ඩ්ස් දානවා මේ SOS ළමා ගම්මාන. හරි. ළමා ගම්මාන වලට ඒකේ ඉන්න ළමයින්ගේ වියදම් කරන ළමයින්ගේ කටයුතු කරන්න සල්ලි ඕනේ වෙනවා. ඒකළු රාජ්‍ය නොවන සංවිධානයක්. හරි. රාජ්‍ය නොවන සංවිධානයක් උනාට එතන ළමයිව පවත්වා ගන්න ඒගොල්ලන්ට මුදල් අවශ්‍ය වෙනවා. ඒ මුදල් අවශ්‍ය වෙනකොට ඒවට ඩෝනර්ස්ලා ඒ කියන්නේ මේ මුදල් පරිත්‍යාග කරන කන්ට්‍රිබියුට් කරන කට්ටියව අපි අද්ද ගන්නවා. ඔයගොල්ලෝ දැකලා තියෙ SOS ළමා ගම්මාන වල ගොඩක් Facebook එකේ එක මම දැක්ක කුමාර සංඝකාර පවා ඉඳගෙන මේවට සල්ලි දෙන්න කියනවා. ඊට පස්සේ අවුරුදු කාලෙට ඕගොල්ලන්ට වගේම මේ ළමින්ටත් මෙහෙම කරන්න මෙන්න මෙහෙම 2500ක ආධාරයක් දෙන්න එන්න එහෙම ඒ වගේ පොඩි වැඩසටහන් යනවා. එතකොට අපිට ෆීල් වෙනවා මේ ඒකේ අපිට ළමෙක් වෙන් වෙනවා. එතකොට ඒ ළමයාගේ ප්‍රෝග්‍රස් අපිට සැරෙන් සැරේ එවනවා. හරි. අවුරුද්දකට සැරයක් ඒ ළමයා මේ අවුරුද්දේ කරපු වැඩ අපිට ඒගොල්ලෝ දැනුම් දෙන මේ ඔක්කොම කරාම අපිට මේකට මුදල් දෙන එක ගැන මේ ඒ වගේ දැන් මම ඔය විස්තරේ කිව්වහම ඊට පස්සේ අපේ ඩිපාර්ට්මන්ට් එකේ තව මිස් කෙනෙකුත් ඒකට වෙන්නේ. ඒ වගේ මේකට අද්දවා ගැනීම සඳහා ඒගොල්ලෝ වැඩසටහන් කරනවා. හරි. ඒක නිසා මේ මාකටිං කියන්නේ ලාභ ලබන ආයතන සඳහා පමණක් නෙවෙයි ලාභ නොලබන ආයතන සඳහා මේ අලෙවිකරණය යොදා ගන්න ඕනේ. ඒ වගේම ආයතන විතරක් නෙවෙයි. ගන්නකො පුද්ගලයන් විදිහට දැන් ඕගොල්ලන් අලෙවිකරණය කරන්නේ නැද්ද? ඕගොල්ලන් අලෙවිකරණය කරනවා. ඕගොල්ලෝ අපිටමකෝ දැන් ඕගොල්ලන් ඔක්කොටම තියෙනවා මේක ඉවර වුණාම ඕගොල්ලන්ට මේ ඩිග්‍රී එක තියෙනවා. හැමෝටම අපිටමකෝ මේ ක්වොලිෆිකේෂන් එක තියෙනවා. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකකට ගියාම මොකක් හරි ජොබ් ඉන්ටර්විව් එකකට මේ මුළු බැච් එකම යනවා. ගියාම එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඒකට තේරෙනවා. ඇයි ඒ තේරෙන්නේ? ඒගොල්ලන්ව අලෙවිකරණය කරගෙන අනිත් අයට වඩා හොඳින් තමන් ප්‍රසන්ට් කරලා තියෙනවා. හරි. තමන් හොඳයි කියලා ප්‍රසන්ට් කරලා තියෙනවා ඒ තේරිච්ච දෙතුන් දෙනා. හැමෝටම තියෙන එකම ක්වොලිෆිකේෂන් එක. ඒත් අපි දැනගන්න ඕනේ අපිව මාකට් කරගන්න. අපි අනිත් අයට වඩා හොඳයි කියලා පෙන්වන්න ඕනේ. හරි. අනිත් මෙතනින් ඔක්කොටම වඩා අපි වෙනස් විදියට හිතන්නේ. අපි වෙනස් විදියට වැඩ කරන්නේ. සහ හොඳ විදියට.
වැඩ කරන්න කියලා අපි පෙන්නුවම තමයි අපි අර ඉන්ටර්විව් එකකින් එක්කෙනෙක්ව දෙන්නේ තේරෙන්නේ. හැමෝටම සමාන ක්වොලිෆිකේෂන්ස් තිබිලා. හරි. ඊට පස්සේ සමාජ අලෙවි කරන ව්‍යාපෘති. මොනවද සමාජ අලෙවි කරන ව්‍යාපෘති කියන්නේ? මේ සංගම් සමාජ මේ ඔක්කොම කරන්නේ Tamanට members. අපි සමිතියක් ගත්තොත් දැන් අපේ හිතමුකෝ මොකක් හරි සුබසාධක සමිතියක් කියලා ඔයගොල්ලන්ගේ ආයතන වල සුබසාධක සමිතියක් තියෙනවා. ඒතර මේ සුබසාධක සමිතියේ ඒගොල්ලෝ හැම වෙලෙම පුළුවන් තරම් මේක ජොයින් කරගන්න තමයි බලන්නේ. ඔයගොල්ලන්ගේ ගමේ තියෙන ක්‍රීඩා සංගමයක් තියෙන්න පුළුවන්. ක්‍රීඩා සංගමේ සමාජිකව වැඩි කරගන්න. මේ ක්‍රීඩා සංගමේ සමාජිකව වැඩි කරගන්න අපි මේව කරනවා අවුරුද්දට සැරයක් මෙහිම තරඟ තියෙනවා මේ වගේ අපි විස්තර කියන්න ඕනේ. නැත්තම් මේක මිනිස්සු දැනගන්නේ නැහැ. හරි? එතකොට සමාජ අලෙවි කරන කියන්නේ මොනවාද? සමාජ අලෙවි කරන ව්‍යාපෘති. සෝෂල් මාකටිං. සමාජ අලෙවි කරන ව්‍යාපෘති කරන්නේ ඒගොල්ලොත් මාකටිං කරනවා. උදාහරණයක් කියන්න මට සමාජ අලෙවි කරන සමාජ අලෙවිකරණය කියන්නේ සමාජයේ තියෙන ඉෂුව එකකට ඇඩ්‍රස් කරන්න සමාජයේ තියෙන ප්‍රශ්නයකට ඇඩ්‍රස් කරන්න ඒක සඳහා මිනිස්සුන්ගේ හැසිරීම වෙනස් කිරීම හෝ පවත්වාගෙන යාම අරමුණු කරගෙන කරන ක්‍රියාකාරකම්. හරි. ඒක අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි සමාජයේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ බෝ නොවන රෝගවල ශීඝ්‍ර වර්ධන. ගත්තොත් දියවැඩියාව, හෘද රෝග මේවා වල ශීඝ්‍ර වර්ධනයක් තියෙන මේක ලොකු ඉෂුව එකක්. හරි. එතකොට මේ සඳහා අපි හිතමුකෝ හෙල්ත් මිනිස්ට්‍රියෙන් හරි එහෙම මේ මිනිස්සුන්ගේ හැසිරීම වෙනස් කරන්න සීනි පරිභෝජනය අඩු කිරීමට, බත් කන ප්‍රමාණය අඩු කිරීමට. හරි. ලොකු කැම්පේන් එකක් කරගෙන යනවා මිනිස්සුන්ගේ මේ හැසිරීම වෙනස් කරන්න. හරි. ඒවා අපි කියන්නේ සෝෂල් මාකටිං කන්සෙප්ට් සමාජ අලෙවිකරණය කිය. හරි. අපි හිතමුකෝ ලංකාවේ දැන් ඒඩ්ස් තියෙන මිනිස්සු ප්‍රමාණය එන්න වැඩි වෙගෙන යනවා. එතකොට රජයෙන් මොකද්ද කරන්නේ මේ ආරක්ෂාකාරී විදිහට සෙක්ස් කිරීම ගැන මේ කරන්නේ කොහොමද කියන එක ඒගොල්ලන් ක්‍රියාත්මක ඒ කියන්නේ මිනිස්සුන්ව දැනුවත් කිරීම යනවා. හරි. එතකොට ඉස්කෝලේ සිලබස් එකට පවා ඒගොල්ලෝ මේවා ඇතුල් කිරීමට යනවා. එතකොට මේවා කියන්නේ මිනිස්සුන්ගේ හැසිරීම වෙනස් කිරීමට අපි මේ දැනුවත් කිරීම කරලා හෝ ක්‍රියාකාරකම් කිරීම ඒවා ඒ වෙනස් කිරීමට හෝ පවත්වාගෙන යාමට හොඳ ඒවා නම් පවත්වාගෙන යාමට ක්‍රියාකාරකම් කිරීම තමයි මේ සමාජ අලෙවිකරණ ක්‍රියාවලිය කියලා කියන්නේ. හරි. ඒතර හොඳ ක්‍රියාකාරකමක් නම් ඒක පවත්වාගෙන යාමටත් වෙනස් කරන්න ඕනේ දේවල් නම් ස්මෝකින් කැන්සර් වලට බලපානවා නම් අපි ඒක නවත්තන්න නම් ඒ සම්බන්ධයෙන් ලොකු වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යනවා නම් ඉතින් ඒක සමාජීකරණය. හරි. එතකොට තමන හරි ඔයගලන්ට එක්සැම්පල්ස් තියෙනවා නම් ෂෙයා කරගන්න පුළුවන්. ඊළඟට පොඩි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් තියෙනවා ඔයගලන්ට ඇහෙනවද බලන්න ඒක. මොකද්ද ඔයගලන්ට හිතුනේ ඇඩ් එක බැලුවාම?
ඔයගොල්ලන්ට ඇවුරා නේද ඇඩ් එක? ළමයි ඇහුණාද ඇඩ් එක? ඔව් මිස්. හරි. අම්මෝ කියන්නත් ඔච්චර වෙලාවක් යනවද නේ? හරි. එතකොට මොකද්ද ඔයගොල්ලන්ට මේ ඇඩ් එක ඇහුණාම හිතුනේ? අපිත් S2 දෙන්න ඕනි කියලා හිතුන්නේ නැද්ද? හරි. S2 දන් දෙන්න ඕනි කියලා හිතුණා. හරි. ඒක නිසා තමයි අපි කිව්වේ මේ අලෙවිකරණය කියන්නේ profit oriented organizations වලට දැන් මේ business එකේ මොකද්ද අක්ෂිදාන සංගම. අක්ෂිදාන සංගමය කියන්නේ profit oriented organization එකක් නෙමෙයි. හරි. එතකොට ඒගොල්ලන්ට මුදල් මූල්‍යමය විදිහට ලාභයක් බලාපොරොත්තු නොවුනට ඒගොල්ලන්ට ඕනේ මිනිස්සු ඇස් දන් දෙන්න මිනිස්සුන්ව පොළඹවා ගැනීමක් අවශ්‍යයි. හරි. එතකොට ඒ මිනිස්සු ඇස් දෙන්න දන් දෙන ප්‍රමාණය වැඩි වෙන තරමට තමයි ඒගොල්ලන්ගේ සංගමය පවත්වාගෙන යන්න පුළුවන්. ඉතින් ඒක නිසා අලෙවිකරණය කියන්නේ මේ profitable relationships කියන්නේ මේ profitable කියන්නේ මූල්‍යමය විතරක් නෙමෙයි. සිංහලෙන් නම් වටිනාකම් කියන එක වඩා හොඳයි කියලා හිතන profitable කියනකට වඩා වටිනාකම සහිත සම්බන්ධතා පවත්වා ගැනීම කියන්නේ මේ වටිනාකම් කියන්නේ ආයතනයේ බලාපොරොත්තු වෙන අරමුණු ඉෂ්ට කරගන්න එක තමයි මේ profitable relationships කියලා කියන්නේ. හරි. ඊට පස්සේ අපි අලෙවිකරණයේ භූමිකාව පැත්තට යමු. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපි නිර්වචනය ගැන තමයි මෙච්චර වෙලා කතා කරේ. අලෙවිකරණයේ භූමිකාවට යන්න කලින් මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති හරි ක්ලැරිෆයි කර ගන්න ඕනේ හරි. නිහඬතාවයෙන් පෙනී යන්නේ කිසිත් නැති බවයි. හරි. chat එකේ එකක් දෙනවා බලමු. පොඩ්ඩක් කතා කරන්නකෝ. එතකොට නෑ මැඩම්. හරි. එහෙනම් කමන්නේ. මට මේ chat එක ඔබ ඉන්න හරි අමාරුයි. ඒක නිසා මේ කතා කරන්න. හරි. නෑ. හැබැයි විභාගෙට නෑ කියලා හරියන්නේ විභාගෙට අපි බොහෝ වෙලාවට අලෙවිකරණය නම් ඩිෆයින් කරන්න කියලා අහන්න පුළුවන්. ඒ වුණාට අපි ගොඩක් අර එහෙම ඩෙෆිනිෂන්ස් අහන්නේ නෑ සාමාන්‍යයෙන්. හරිද? හරි පැහැදිලි. අලෙවිකරණය අනු කුමක්ද කියලා නම් අහන්න පුළුවන්. ඉතින් අලෙවිකරණය දන්නේ නැතු ඉතුරු ඒවා ඉගෙනගෙන වැඩක් නැති නිසා ගොඩක් වෙලාවට අපි ඩෙෆිනිෂන්ස් නම් අහන්නේ පොඩි සිද්ධියක් තමයි දෙන්නේ. සිද්ධියක් දීලා ඒකට මේවා කොහොමද ඇප්ලයි කරන්නේ? දැන් ඕගොල්ලන් ඒ සිද්ධිය ඕගොල්ලෝ ඉගෙන ගන්න මේ තියරි වලින් එක්ස්ප්ලেইন කරන්න තමයි බොහෝ වෙලාවට ප්‍රශ්න අහන්නේ. ඒක නිසා මේ පාර පේපර් එක පරණ පේපර් වගේම වෙයි කියලා හිතන්න එපා. මොකද මහාචාර්ය නෙවිල් වර්ණකුල සූරියස තමයි කලින් හැදේ. දැන් මේ පාර පොඩ්ඩක් වෙනස්කම් සිද්ධ වෙයි. හැබැයි මේ කන්ටෙන්ට් එකම තමයි අපි උගන්වන්නේ. හරි. මේ කන්ටෙන්ට් එකේ කිසිම වෙනසක් වෙලා නෑ. අර පොඩ්ඩක් පේපර් එකේ හැඩය විතරක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. වෙන කෙනෙක් හදන නිසා. වෙන කෙනෙක් කියන්නේ අපි හදන නිසා. හරි. අලෙවිකරණයේ භූමිකාව. අලෙවිකරණයේ භූමිකාවන් 3ක් තියෙනවා. හරි. මේව ගොඩක් O level වලට කොමර්ස් කරා නම් එහෙම මේව ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති. හැබැයි ඉතින් අමතක නිසා අපි ආයේ මේ ඉන්ට්‍රොඩක්ෂන් හැඳින්වීම පාඩම අපි හැමෝටම කරනවා. කිසි වෙනසක් නැහැ. ඉන්ටර්නල් ළමින්ට කරන කන්ටෙන්ට් එකම තමයි ඔයගොල්ලන්ටත් කරන්නේ. හරි. ඊට පස්සේ මේකේ අලෙවිකරණයේ භූමිකාවන් 3ක් තියෙනවා.
as a functional area of management, as a business philosophy and as a skill. හරි. function area of management කියන එක මම ඉස්සෙල්ලත් ඔයගොල්ලන්ට explain කළා. අලෙවිකරණයේ සමාජීය හා කළමනාකරණ ක්‍රියාවලියක් කියලා කිව්වනේ. ඒකේ කළමනාකරණය කියන එක තමයි මේ අලෙවිකරණයේ භූමිකාවක් තමයි ආයතනයේ management function එකක් විදිහට management functions තියෙනවා මානව සම්පත් කළමනාකරණයේ තියෙනවා. හරි. මූල්‍ය අංශය තියෙනවා. මේ වගේ එක එක අංශ තියෙනවා ආයතනයක. එතකොට මේ ඒ වගේම තමයි මේ මාකටිං ඩිපාර්ට්මන්ට් එක මාකටිං සෙක්ෂන් එක අලෙවිකරණ අංශයකුත් ආයතනයක තියෙනවා. ඉතින් ඒකෙන් තමයි මේ මිනිසුන්ගේ අවශ්‍යතා වුමනා හඳුනාගෙන ඒ අනුව භාණ්ඩ නිර්මාණය කිරීම සඳහා උපදෙස් දීලා එතකොට ඒ නිර්මාණය කරපු භාණ්ඩ මිනිසුන්ට අවශ්‍ය ප්‍රමාණ වලින් බෙදා හැරලා පහසුම තැනින් ගන්න පුළුවන් වෙන්න බෙදා හැරලා ඒ ඔක්කොම ඒ කාර්යයන් කරන්නේ කරන අංශයක් තියෙන නිසා ඒක එක අලෙවිකරණයේ භූමිකාවක්. ඒ අංශය ඇතුලේ planning, organizing, controlling මේ ඔක්කොම සිද්ධ වෙනවා. හරි. ඒ වගේම අලෙවිකරණය සමස්ත ව්‍යාපාර දර්ශනයක් ලෙස භූමිකාවක් කරනවා. හරි. සමස්ත ව්‍යාපාර දර්ශනයක් ලෙස. ඒකෙන් කියන්නේ ආයතනයේ ඉන්න හැම පුද්ගලයෙක්ම මේ টপ මැනේජ්මන්ට් එක වෙන්න පුළුවන්. ඊම නැත්තම් සුළු සේවකයෙක් වෙන්න පුළුවන්. টয়ලට් එක හොදන එක්කෙනා වෙන්න පුළුවන්. මේ හැමෝම අලෙවිකරණය තමයි මේන්. ඒ අලෙවිකරණය කියන්නේ කස්ටමර් අලෙවිකරණය අපි බලන්නේ කස්ටමර්ව සැටිස්ෆයි කරන එක. හරි. ඒ කස්ටමර් තමයි මේන් රෝල් එක ආයතනයක කරන්නේ. මේ කස්ටමර්ස්ලා ආයතනයකට ආවේ නැත්තම් එතන ඒ මේ ව්‍යාපාරේ කඩන් වැටෙනවා. හරි. එතකොට මේ කස්ටමර් මූලික කරගෙන සියලු කටයුතු කිරීම තමයි මේ කිරීම අලෙවිකරණයක භූමිකාවක් විදිහට සැලකෙන. ඒ කියන්නේ ආයතන අපි ගත්තොත් දැන් ඔන්න කස්ටමර් ආයතනයට යනවා. ආයතනයට ගිහිල්ලා ඔක්කොම දැන් මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ දැන් ඒගොල්ලෝ හරියම ඉතින් මේගොල්ලෝ මාකටිං නේ මාර විදියට ෆ්‍රෙන්ඩ්ලි හොඳට කතා කරනවා ඔක්කොම කරනවා ටට්ටක් ගාලා වැඩ ටික ඔක්කොම කරලා දෙනවා කිසි ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ එකපාරටම මේ කස්ටමර්ට හිතන වොෂ්රූම් එකට යන්න ඕනේ කියලා. වොෂ්රූම් එකට යනකොට මේ එතන ක්ලීන් කර කර ඉන්න එක්කෙනා මෙයාට මේ පොඩි පාට් එකක් දානවා. හරි. මේ මොකක් හරි ඒක. එතකොට මොකද වෙන්නේ? මේ කස්ටමර් අර ආයතනය ගැන තියෙන හැඟීම සම්පූර්ණයෙන්ම සමහර විට නැති වෙලා යන්න පුළුවන්. මේ টয়ලට් හොදන එක්කෙනා වෙච්ච මොකක් හරි ප්‍රශ්නයක්. එහෙම නැත්නම් ආයතනේ මේ ඉන්න සිකියුරිටි එක්කෙනා කාර් එක පාක් කරන්න ගියාම බැනලා මෙතන පාක් කරන්න බෑ මෙතන මේ ගලන්ට විතරයි පුළුවන් අර එහායින් දාගෙන හරි මොකක් හරි බයිනවා. හරි. මොකද්ද වෙන්නේ? අර කස්ටමර්ගේ ආයතනය ගැන තියෙන සම්පූර්ණ දැක්ම ඒක සමහරට හරවගෙන යන්නත් පුළුවන්. හරි. මොන මේ මම මේක විතරද තියෙන්නේ ඕන තරම් වෙන තැන් තියෙනවානේ මේ වැඩේ කරගන්න කියලා හැරිලා යන්නත් පුළුවන්. හරි. ඉතින් ඒක නිසා මේ ඉන්න හැම කෙනෙක් හැබැයි මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ අය හොඳට සපෝටිව් ඔක්කොම. ඒ කියන්නේ මේ මාකටිං කියන එක මාකටිං ඩිපාර්ට්මන්ට් එකට විතරක් අදාළ දෙයක් නෙමෙයි. හරි. ඒ කියන්නේ කස්ටමර් සැටිස්ෆයි කරනවා කියන එක මේ මාකටිං ඩිපාර්ට්මන්ට් එකට විතරක් අදාළ කාර්යයක් නෙමෙයි. මේක මුළු ඕගනයිසේෂන් එකේම දැක්ම වෙන්න ඕනේ. කස්ටමර්ම සැටිස්ෆයි කරන එක හැම සේවකයෙක්ගේම දැක්ම වෙන්න ඕනේ. ඒගොල්ලෝ හැම වෙලේම හිතන්න ඕනේ අපි මේ කස්ටමර්ව උපරිමයෙන් සපෝට් කරලා කොහොමද මෙයා මේ තියාගන්නේ කියන එක තියෙන්න ඕනේ. හරි.
ඒතර ඒක නිසා තමයි මම කිව්වේ මේක සමස්ත ව්‍යාපාර දර්ශනය. අලෙවි කරන අංශයේ විතරක් දර්ශනය නෙමෙයි. මේක උඩ ඉඳන් පල්ලෙහාට වෙනකන් හැම සමාජිකයෙක්ම ව්‍යාපාරින් හැම සමාජිකයෙක්ගෙම හැඟීම වෙන්න ඕනේ මේ ඉන්න කස්ටමර්ස්ව සැටිස්ෆයි කරන එක. හරි. මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? හරි. ඒ වගේම ඒ ඔක්කොම වෙනවා. දැන් අපි යුනිවර්සිටි එක ගත්තොත් අපි සමහර විට මේ ලෙක්චරර්ස් සමහර විට හොඳට ළමයිත් එක්ක සම්බන්ධතාව තියෙනවා. ළමයි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න හොඳට මේ වැඩ කරගෙන යනවා. හිතන්නකෝ දැන් ඔයගොල්ලන් ඊට පස්සේ පේමන්ට් එකක් කරන්න මේ යුනිවර්සිටියට කෝල් කරනවා. කොච්චර ෆෝන් එක රින් වුණත් ආන්සර් කරන්නේ. හරි. ඊට පස්සේ ඔයගොල්ලෝනේ දවසක් නිවාඩු දාගෙන කැම්පස් එකට එනවා. කැම්පස් එකට ආපුවාම කියනවා පොඩ්ඩක් ඉන්න යාළුවා මේ කැමරට ගිහිල්ලා කියලා. හරි මේ එක්සැම්පල් එකක්. හරි මම දන්නේ ඔයගොල්ලන්ගේ ඇත්තේව කොහොමද කියලා. හරි කැමරට ගිහිල්ලා කියනවා. ඊට පස්සේ ඔන්න පැයක් විතර බලන් ඉන්නකොට එනවා. ඇවිල්ලා ඔන්න අර ડોකියුමන්ට් එක නෑ මේක නෑ මේක අරන් එන්න අරවමම කියනවා. මොකද්ද ඔයගොල්ලන් ඉතින් ඕගොල්ලන් මේක ගැන පුදුම අප්‍රසාදයක් ඇති වෙනවා. හරි ඒක නිසා තමයි කියන්නේ මේක මේ BCom ඩිපාර්ට්මන්ට් එකෙන් ඔයගොල්ලන්ගේ ඩිග්‍රී එකේ BCom ඩිපාර්ට්මන්ට් එක කොච්චර හොඳට ඔයගොල්ලන් එක්ක සමහර විට වැඩ කරනවා ඇති. හරි ලෙක්චරර්ස් හොඳට කතා කරනවා කෝඩිනේටර් හොඳට කතා කරනවා. හැබැයි ඒක විශ්වවිද්‍යාලයේ පැත්තෙන් තේ සපෝට් එක ආවේ නැත්නම් ඔයගොල්ලන්ට හොඳ රෙස්පොන්ඩ් කරන්නේ නැත්නම් මේකට ළමයි ඉන්නේ. හරි ඒක නිසා මේක හැමෝගෙම උඩ ඉඳන් පල්ලෙහාට වෙනකන් හැමෝගෙම දර්ශනීය වෙන්න ඕනේ. අපි මේ කස්ටමර්ව උපරිම සන්තෝෂෙන් මේ සන්තෘප්තියෙන් තියන්න ඕනේ කියන එක. හරි. as a skill ඊට පස්සේ අලෙවිකරණේ තව භූමිකාවක් තියෙනවා. ඒතර එක භූමිකාවක් තමයි අපි සාමාන්‍ය කළමනාකරන මේ මැනේජ්මන්ට් එකේ කළමනාකරන කාර්යයක් විදිහට වැඩ කරන එක. අනිත් එක මේක ව්‍යාපාරයේ සමස්ත දර්ශනීය විදිහට වැඩ කරන එක. අනිත් එක තමයි අලෙවිකරණේ කුසලතාවයක් ලෙස භූමිකාවක් කරගෙන යනවා. කුසලතාවයක් ලෙස භූමිකාවක් කරගෙන යනවා කියන්නේ මේකේ ස්ලයිඩ්ස් වල තියෙනවා මේ විස්තරේ. හරි දෙකේම තියෙනවා. මං කියපු විස්තරම තමයි තියෙන්නේ. හරි. අලෙවිකරණේ කුසලතාවයක් ලෙස කියන්නේ අලෙවිකරුවෙකුට තියෙන්න ඕනේ වෙළඳපොළ අවබෝධ කරගැනීමේ හැකියාව සහ වෙළඳපොළ සමග සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. හරි මාකට් සෙන්සිං ඇබිලිටි එක තියෙන්න ඕනේ. මාකට් රිලේටිං ඇබිලිටි එක තියෙනවා. හරි වෙළඳපොළ අවබෝධ කරගැනීමේ හැකියාව. මොකද අලෙවිකරුවෙක් දැනගන්න ඕනේ මොකද මොනවද වෙළඳපොළේ වෙන්නේ කියන එක. ස්පෙෂලි අපිට මේ කාලේ මේක දැන ගැනීම අපිට තොරතුරු දැන ගැනීමට මේ ටෙක්නොලොජි එකත් එක්ක හුඟක් අපිට පහසුවෙන් මේ හැකියාව ලැබිලා තියෙනවා. දැන් ඉස්සර අයිට නම් මේ ටෙක්නොලොජි කරන නිසා අර ඒගොල්ලන්ගේම එක්ස්පීරියන්ස් එකකින් මෙහෙම වෙනවා කියලා දැනගන්නවා මිසක් එහෙම දැනගන්න ඒ වුණාට මේ නූතනයේ අපිට ගොඩක් හැකියාව තියෙනවා. මොකද ගොඩක් ටෙක්නොලොජි එකෙන් මේ වෙළඳපොළේ මොනවද වෙන්නේ කියලා අපිට ලොකු අවබෝධයක් ගන්න පුළුවන්. හරි. එතකොට අපි ඒ වගේ වෙළඳපොළ ගැන අවබෝධයක් නැති වුණොත් වෙන්නේ අපිට ඉක්මනින්ම ව්‍යාපාරය වහලා දාන්න සිද්ධ වෙනවා. එතකොට අපි හිතමුකෝ දැන් මොකද මේ Nokia ෆෝන් එකට උනේ. Nokia ෆෝන් එක ඉස්සර අපි පොඩි කාලේ මේ හැමෝටම තිබ්බ Nokia ෆෝන්. හරි. ඊට පස්සේ ස්මාර්ට් ෆෝන් ආවහම Nokia ඒක ගණන් ගත්තේ නෑ. හරි. ස්මාර්ට් ෆෝන් ආවහම ගණන් ගත්තේ නෑ. මිනිස්සු මේ වෙළඳපොලේ මේ ස්මාර්ට් ෆෝන් වලට ඇට්‍රැක්ට් වෙනවා කියන එක Nokia ගණන් ගන්නකොට Nokia හුඟක්ම ප්‍රමාදයි. හරි. ඉතින් Nokia අච්චර හොඳට තිබුණු කම්පැනි එක
මේ වැටුනේ වැහිලා ගියේ ඒගොල්ලන්ට මේ වෙළඳ පොලේ මොකද වෙන්නේ කියලා අවබෝධ කරගැනීමේ හැකියාවක් තිබුණේ. හරි. තව මොනවාරි ඕගොල්ලන් දන්න එක්සැම්පල්ස් තියෙනවනම් ෂෙයා කරගන්න පුළුවන්. තියෙනවද එක්සැම්පල්ස් මොනවා හරි? මං කියන එකම මතක තියාගෙන ඉඳලා මං කියන එක මහගෙන ඉඳලා මං කියන එක විභාගෙට ලියන්න එපා. ඔයගොල්ලෝ පොඩ්ඩක් හිතන්න. දැන් මොකක්ද දැන් තව තියෙන්නේ දැන් ඔන්ලයින් බිස්නස් මිනිස්සු හැමෝම ඔන්ලයින් බිස්නස් වලට මාරු වෙනවා. ඊට පස්සේ අපි ඉතින් ඉන්නවනම් අපි ඔන්ලයින් යන්නේ මේ කියලා ඊට පස්සේ මොකද වෙන්නේ කාලයක් ගිහිල්ලා මිනිස්සු දැන් තාම නම් ෆිසිකල් විතරක් තියෙන ඒවා තියෙනවා. කාලයක් ගියාම මිනිස්සු දැන් තියෙන ට්‍රෙන්ඩ් එක තමයි මිනිස්සු ෆිසිකල් බාණ්ඩ මිලදී ගත්තත් ඔන්ලයින් ඒවා බලාගෙන ඇවිල්ලා ඔන්ලයින් කම්පෙයාර් කරලා ඔන්ලයින් කම්පිටිටර්ස් වගේව බලලා මිනිස්සු හොඳ අයිඩියා එකක් අරගෙන ඉන්නේ. හරි ඒක නිසා හැමෝම ඔන්ලයින් යනවනම් මිනිස්සු හැමෝම මේ බිහේවියර් එක වෙනස් කරලා නම් ඉස්සර වගේ අපි කඩේ ගිහිල්ලා ඇඳුම් තෝරතෝර ඉන්නේ. දැන් සාරියක් ගන්න ඕන නම් ඒ ෂොප් එකේ වෙබ්සයිට් එකට ගියා අපි මේ සාරිය ගන්න මේකේ ප්‍රයිස් කීයද මේ ඔක්කොම දැනගෙන තමයි කඩේට ගිහිල්ලා ෆෝන් එක පෙන්නලා මට මෙන්න මේ සාරිය දෙන්න කිව්වම අර ඉස්සර වගේ මුළු සාරිය ඔක්කොම ඇදගෙන දිග ඇරගෙන මේ බලන්න උවමනාවක් නෑ. මේ සාරිය දෙන්න කිව්වා ඊට පස්සේ ඒක අපි මේ ෆිසිකලි බැලුවා. මොකද අපිට මේ ඇඳුම් අර මේවා ඔන්ලයින් පේන තන සමහර විට ෆිසිකලි හොඳ නොවෙන්න පුළුවන් නිසා. හරි. ඒ වගේ මිනිසුන්ගේ බිහේවියර් එක වෙනස් වෙලා. මිනිස්සු ඔන්ලයින් තියෙන එක බලලා ෆිසිකල් ගිහින් බඩු ගන්නවා. හරි ඉස්සර තිබුණ බිහේවියර් වඩා වෙනස්. එතකොට අපි මේ මිනිසුන්ගේ හැසිරීම වෙනස් වෙන එක අවබෝධ කරගත්තේ නැත්නම් අපිට බිස්නස් එක කරගෙන යන්න බෑ. ඒක නිසා මාකටර් කෙනෙක්ට අලෙවිකරුවෙක්ට තියෙන්න ඕනේ වෙළඳපොළ අවබෝධ කර ගැනීමේ හැකියාව. හරි වෙළඳපොළ අවබෝධ කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි වෙළඳපොළ සමග සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. හරි අපිට තියෙන්න ඕනේ හොඳ හැකියාවක් මිනිසුත් එක්ක ගනුදෙනු කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. අතරමැදියොත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. පාරිභෝගිකයොත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒගොල්ලන් ගැන හොඳ මේ ඉන්ටරැක්ෂන් එක. හරි හොඳ සුහදතාවය රිලේෂන්ෂිප් එක ඇති කර ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ අලෙවිකරුවෙකුට. එතකොට ඒ තුන තමයි මේ අලෙවිකරණයේ භූමිකා තුන තමයි ඒ ටික තියෙන්නේ. අලෙවිකරණයේ කාර්ය මැනේජ්මන්ට් කළමනාකරණයේ කාර්යභාරයක් ලෙස. හරි අලෙවිකරණය වෙනම කාර්යභාරයක් කරන ආයතනයක. අලෙවිකරණ දෙපාර්තමේන්තුව හරහා ඒගොල්ලන්ගේ විශේෂඥතාවය විශේෂීකරණය හරහා කාර්යක්ෂම වැඩ කරනවා. ඊට පස්සේ අර මං කිව්ව විදිහට පාරිභෝගිකයාගේ දෘෂ්ටි කෝණයේ සම්පූර්ණ ව්‍යාපාරය බැලීම පාරිභෝගිකයා සැටිස්ෆයි වෙන විදිහට අපි හැම කටයුත්තක්ම කරන්න. හරි ඊට පස්සේ මෙන්න මේ දෙක තව ප්‍රයෝජනයක් වෙනවා. මේකේ සඵලදායීත්වය ආයතනයක සඵලදායීත්වය ඇති වෙන්න efficiency and effectiveness කියලා කියන්නේ. හරි මේකේ කාර්යක්ෂමතාවය
කාර්යභාරයක් ලෙස අපි හරියට අපේ ෆන්ක්ෂන් එක කරොත් අපිට කාර්යක්ෂමව සේවයක් ලබා දෙන්න පුළුවන්. හරි. මේ අපි ඔයගොල්ලෝ මැනේජ්මන්ට් වල ඉගෙනගෙන ඇති efficiency and effectiveness කියලා. කාර්යක්ෂමතාවයයි සඵලතාවයයි. හරි. එතකොට අපි අලෙවි මේ පාරිභෝගිකයාගේ දෘෂ්ටි කෝණයෙන් පාරිභෝගිකයාව සැටිස්ෆයි කරගන්න අරමුණින් ක්‍රියාත්මක කරනකොට අපිට අපේ ඔබ්ජෙක්ටිව් එකට යන්න පුළුවන්. ඒක අපි සඵලදායීත්වය සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ මැනේජ්මන්ට් වලදී ඉගෙන ගන්නවා. හරි. ඔයගොල්ලෝ මැනේජ්මන්ට් එක කම්පෙයාර් කරද්දී efficiency and effectiveness table එකේ මේ ව්‍යාපාරයේ දර්ශනයක් ලෙස කරොත් අපිට සඵලදායීව ක්‍රියා කරන්න පුළුවන් කියන එක තියෙන්නේ. ඒක ලොකුවට highlight කරන්නේ ඒකේ අදහස් තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ අපි අලෙවිකරුවෙකුට කුසලතාවයේ තියෙන්න ඕනේ. market sensing ability එකයි market relating ability එකයි. මොනවාරි ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැත්තම් අපි ප්‍රධාන අලෙවිකරන සංකල්ප මොනවද කියලා ඉගෙන ගමු. හරි? අපි මේ මූලික අලෙවිකරන සංකල්ප ඉගෙන ගන්නේ මොකද ඔයගොල්ලන්ගේ මේ සීරීස් එක ඇතුලේ අපි විවිධ වචන පාවිච්චි කරනවා. එතකොට ඔයගොල්ලන් දැනගන්න ඕනේ මේ විවිධ වචන වලින් අපි අදහස් කරන්නේ මොකක්ද කියලා. දැන් මේකේ වෙළඳපොළ ඉල්ලුම කියලා තියෙන දේ මම වෙළඳපොළේ ඉල්ලුම කිව්වම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මොකක්ද වෙළඳපොළේ ඉල්ලුම කියන්නේ කියලා. හරි. වෙළඳපොළ ඉල්ලුමට කලින් මම මේකේ ඔයගොල්ලන් හැම වෙලේම අපි මෙච්චර වෙලා කතා කරා උවමනා හා අවශ්‍යතා කියලා. ඒ දෙක අතර තියෙන වෙනස මොකක්ද? කවුරු හරි කියන්න උවමනා සහ අවශ්‍යතා අතර වෙනස මොකක්ද කියලා? අපි හැම වෙලේම මේ වචන දෙක පාවිච්චි කරන උවමනා අවශ්‍යතා. හිතන්න එපා දැන් ඕව දන්නවනම් අපි ලෙක්චර් එකට එනවා කියලා හිතන්න එපා. පොඩ්ඩයි හිතලා බලන්න. chat එකට නෙදාන්නේ උගොල්ලෝනේ. කමක් නැහැ නිදි නැහැ කියලාවත් ඔකට මට හිතා ගන්න පුළුවන්. අවශ්‍යතා උපතින්ම ජනිත වේ. උවමනා නිර්මාණය කළ හැකියි. උවමනා වෙන්නේ අවශ්‍යතා මත. examples කියන්න බලන්න මට.
අවශ්‍යතා සීමිතයි, උවමනා අසීමිතයි. මේ ඔක්කොම කියන්නේ මේ කැරක්ටරිස්ටික් නේ, ලක්ෂණනේ. හරි, මේ ඔයගොල්ලෝ ලක්ෂණ තමයි කියලා තියෙන්නේ. ඔයගොල්ලෝ ඒ කියන්නේ දන්නවනේ මොනවාද උවමනා සහ අවශ්‍යතා කියන්නේ මොනවාද කියන එක දන්නවා. එතකොට අපි needs ගත්තොත් needs කියන්නේ එහෙම නැත්නම් අවශ්‍යතා. හරි, තව chat එකක් ආව බලන්න. උවමනා මගින් අවශ්‍යතා ඉටු වෙනවා. හරි, එතකොට මේකේ උවමනා කියන්නේ අපේ ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මූලික දේවල් තමයි අපි උවමනා කියලා කියන්නේ. needs එහෙම නැත්නම් needs කියලා කියන්නේ. හරි, food, water, shelter, health care, ඒ කියන්නේ ආහාර, ඊට පස්සේ හරි, ඔයගොල්ලන්ගේ examples උත් දානවා. හරි, ඒ කියන්නේ අපිට ජීවත් වෙන්න අපිට මේ නිවාස උනේ, වහලයක් උනේ. හරි, ආහාර උනේ, වතුර උනේ. අපිට මේ රැකවරණය මේ මොනවාද බෙහෙත්, ඒ කියන්නේ ඒ වගේ බෙහෙත්, හෙල්ත් කෙයා උනේ. සෞඛ්‍ය ආරක්ෂිත දේවල්. හරි, මේ වගේ අධ්‍යාපනයේ ලෝයල් ඩිග්‍රී. අවශ්‍යතා කියන්නේ ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය දේවල්. හරි. හරි. අවශ්‍යතා කියන්නේ අපේ ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල්. ඕගොල්ලෝ මැනේජ්මන්ට් වලට ඉගෙන ගන්න ඇති මැස්ලෝගේ හයිරාකි ඔෆ් නීඩ්ස් එක හයිරාකි එක. එතකොට ඒකේ යටම තියෙන්නේ මේ උවමනා. අවශ්‍යතා. හරි. උවමනා යන අවශ්‍යතා සපුරා ගැනීම විවිධ ආකාරයි. අවශ්‍යතා කියන්නේ ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය දේවල් විද. හරි. හරි. හරි, ඔක්කොමලා දාන්නවා එතකොට. අපිට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය දේවල්. එතකොට මේ හරි. ඊට පස්සේ අර කිව්වා වගේ ඒවා සපයා ගැනීම සඳහා අපි විවිධාකාරයෙන් ඒ අවශ්‍යතා සපුරා ගන්න අපි විවිධ ආකාරවලින්. දැන් ඔයගොල්ලෝම කියලා තියෙන විදිහට අපිට ආහාර කියන අවශ්‍යතා ආපුවාම අපි දවල්ට අපි බත් කනවා. හරි. ඊට පස්සේ අපි ෆොරින කෙනෙක් ගත්තොත් එයා සමහර විට බත් නෙමෙයි සෑන්ඩ්විච් එකක් අය. හරි, එතකොට එහෙම නැත්නම් ටෝස් කරපු අල ගෙඩි කීපයක් අය. හරි, එතකොට මේ වමනා කියන ඒවා වෙනස් වෙනවා. හරි, අවශ්‍යතාවයක් හෝ කැමැත්ත සපුරාංශ වෙළඳපොළකට පිරිලාම නිෂ්පාදන සේවා තොරතුරු අධ්‍යක්ෂින් පුද්ගලික ස්ථාන සංවිධානෝ අදහසල එකතුවකි. හරි, එතන මේ ඔක්කොගෙම මේ පල්ලෙහා කියලා තියෙන්නේ ප්‍රොඩක්ට් ඔෆරින් කියන එක තමයි කියලා තියෙන්නේ. එතකොට මේ අපි පිරිනමන විවිධ ආකාරය. එතකොට මේක වෙනස් වෙනවා. ඒගොල්ලන් මිනිස්සුන්ගේ කල්චර් එක අනුව මේ උවමනා වෙනස් වෙනවා. දැන් අපිට නම් බත් දැන් දවල්ට කිව්වොත් බත්ම තමයි. හරි, ඊට පස්සේ අපි බැරි වෙලාවක සෑන්ඩ්විච් එකක් කෑවොත් මොකද අපි කියන්නේ? අද දවල්ට කන්න බැරි වුණා. මේ අපි හොඳට සෑන්ඩ්විච් දෙක තුනක්ම කාලා. හරි, ඒ වුණාට අපි කියනවා මේ අද අපිට හරියට දවල්ට කන්න බැරි වුණානි කියලා ඔන්න රැට හෙන්න බත් එකක් බෙදාගෙන කනවා. දවල්ට කෑවෙත් නෑ හරියට කියලා. ඒ වුණාට අපි කාලා. අපි කෑවේ මොකද සෑන්ඩ්විච්. ඒ වුණාට අපි පිළිගන්න කැමති නෑ ඒක මේ
අර මේ ලන්ච් එකට ගන්න එකක් නෙමෙයි අපි. හැබැයි ඔය සෑන්ඩ්විච් එකක් ආපු එක ෆොරිනර් කෙනෙකුට ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. හරි කල්චර් එක අනුව අපේ සංස්කෘතිය අනුව ඒව සපුරා ගන්න ආකාරයන් වෙනස් වෙනවා. හරි එතකොට වුමනා අවශ්‍යතා කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ හොඳටම දාන්න. ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙනවා මේ වෙළඳපොළකට පිරිලවන නිෂ්පාදන සේවා තොරතුරු අධ්‍යක්ීම් මේ කෑල්ල ඔයගොල්ලන් ප්‍රොඩක්ට්ස් වලදී උගන්වයි. හරි එතකොට මොනවද ඒ කියන්නේ? ඒ කියන්නේ මේ භාණ්ඩයක් මේ වෙළඳපොළට කරන පිරිනැමීම අපි මේක භාණ්ඩ කියලා හඳුන්වනවා. මේ භාණ්ඩ නෙමෙයි නිෂ්පාදිත කියලා තමයි හරිම වචනේ. නිෂ්පාදිතයක් ඉදිරිපත් කරන තමයි නිෂ්පාදිත විවිධ වර්ගවල නිෂ්පාදිත තියෙනවා. හරි ඒව තමයි මේ පල්ලෙහා නිකන් කියලා තියෙන්නේ. අපේ මේක මේ නිෂ්පාදිතයක් කියන්නේ මේ නිෂ්පාදිතය ෆිසිකල් ඒ කියන්නේ අපිට ස්පර්ශ කරන්න පුළුවන් නිෂ්පාදිතයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සේවාවක් කියන්නේ මේක අපිට අතින් අල්ලන්න බෑ දකින්න බෑ ඒ උනාට අපිට දැන් අපිට වෛද්‍ය සේවය එක සේවාවක්. ඒ සේවාව අපිට අතින් අල්ලන්න බෑ. අපිට ડોක්ටර්ව පේනවා ડોක්ටර්ව ඕනනම් අල්ලන්න පුළුවන්. ඒව තියෙන හැබැයි එයාගෙන් ලැබෙන සේවාව අපිට අතින් ලැබෙන සේවාව ස්පර්ශ කරන්න බෑ. හරි. එතන මේක ස්පර්ශ කරන්න පුළුවන් ෆිසිකල් නිෂ්පාදිත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්පර්ශ කරන්න බැරි සේවාවක් වෙන්න පුළුවන්. මොනවද මේ තොරතුරු ইনফরমේෂන්. මේවා කොහොමද මේ නිෂ්පාදිත ගණයට වැටෙන්නේ? අධ්‍යක්ීම්, පුද්ගලින්, ස්ථාන, සංවිධාන මේවා කොහොමද නිෂ්පාදිත කියලා අපි හඳුන්වන්නේ? දැන් මේ මාකටිං කරන්නේ ස්පර්ශ කරන්න පුළුවන් මේ අතින් මේ අපිට දකින්න පුළුවන් දේවල් විතරක් නෙමෙයි. අපි සබන් කෑල්ලක් ගත්තොත් ඒක අපිට ස්පර්ශ කරන්න අල්ලන්න පුළුවන්. හැබැයි වෛද්‍ය සේවය දැන් ගුරුවරයෙකුගේ සේවය අපිට ඒ සේවය අපිට ගුරුවරයව පේනවා යා කතා කරනවා පේන හැබැයි ලැබෙන සේවය අපිට අතින් අල්ලන්න බෑ. එතකොට ඒවා මේ ඔක්කොම නිෂ්පාදිත ගණයට තමයි වැටෙන්නේ. එතකොට කොහොමද තොරතුරු අධ්‍යක්ීම් පුද්ගලින් ස්ථාන සංවිධාන මේවා කොහොමද මේ නිෂ්පාදිත කියලා සැලකන්නේ? අවශ්‍යතාව නිර්මාණය කළ නොහැක. උවමනා නිර්මාණය කළ හැක. හරි. දැන් මේ කෑල්ල ඉවරයි. හරි. අපි දැන් මේකට මොකද පොඩ්ඩක් මේක ඔයගොල්ලන්ට ප්‍රොඩක්ට් එකට තෙත් කියලා දෙයි. කොහොමද කියන්නකෝ මේවත් අපි නිකන් නිෂ්පාදිත කියලා කියන්නේ තොරතුරු කොහොමද නිෂ්පාදිතයක් වෙන්නේ? මෙසේජස් උත් නේ කතා කරන්නේ. අපි මේ ෆිසිකලි අල්ලන එක්කෙනෙක්ගෙන් තියෙනවා chat එකේ. බලමු මොකක්ද කියලා. මිනිසුන්ගේ අවශ්‍යතාව මොනවා මගින් සපුරන නිසා කොහොමද ইনফরমේෂන් මිනිසුන්ගේ අවශ්‍යතාව මගින් සපුරන නිසා කියලා මේක නිෂ්පාදිතයක් කියලා සලකන්නේ.
ඕගොල්ලන්ට කතා කරන්න බැරි කම්පියුටර්ද තියෙන්නේ? හරි. මේව මේ අපි භාණ්ඩ කියලා හඳුන්වන්නේ නැත්නම් නිෂ්පාදිත කියලා හඳුන්වනවා. භාණ්ඩ, සේවා, ඒ වගේම අපිට තොරතුරුත් මේ දැන් ඕගොල්ලෝ බලන්නකො ඩේටාබේස් එකක් ගන්නකො. හරි. ඩේටාබේස් කියලා තියෙනවා රිසර්ච් කරන අයට. රිසර්ච් කරන දැන් අපි රිසර්ච් කරද්දී අපි ඩේටාබේස් වලට සල්ලි ගෙවලා ගන්නවා මේ ජර්නල් ආටිකල්ස්. හරි. මේ එක අපි නම් නෙමෙයි ගෙවන්නේ හැබැයි යුනිවර්සිටි එකෙන් ගෙවනවා. එබ්කෝස් ඩේටාබේස් එක තියෙනවා අපිට. එමරල්ඩ් ඩේටාබේස් එක තියෙනවා. මේවා තියෙන්නේ රිසර්ච් කලෙක්ෂන් ඔෆ් රිසර්ච්. රිසර්ච් කරපු අයගේ රිසර්ච් පේපර්ස් වල එකතුවක් තියෙනවා. ඒතර මේවට අපි සල්ලි ගෙවලා අපි මේ තොරතුරු ගන්නවා. හරි. ඊට පස්සේ තව හිතන්නකෝ කම්පියුටර් කෙනෙක්. කම්පියුටර් කෙනෙකුට තියෙනවා දැන් මගේ ආයතනයේ තොරතුරු කවුරු හරි මේ තිබුණ පුළුවන් නම් මිස් ලෙක්චර් මටීරියල් එක ලෙක්චර් එකට කලින් දවසේ අප්ලෝඩ් කරන්න පුළුවන්ද මිස් කියලා මම නම් කලින් දවසේ යවුවා එක්ස්ටර්නල් එකට. මං කිව්වා මට LMS එකට ඇක්සස් දෙන්න මං කරන්නම් කිව්වම ඒගොල්ලන්ට එවන්න කියලා කිව්වා. මං ඒගොල්ලන්ට ඊයේ යවුවා. ඊයේ නෙමෙයි මම මේක ලෙක්චර් මටීරියල්ස් හදලා සතියක් විතර වෙනවා. LMS එක රෙඩි නෑ කිව්ව නිසා ඊයේ තමයි මගෙන් ඉල්ලලා ඒගොල්ලන් ගත්තේ. දැන් තියෙන්නේ මැඩම්ලු. දාලා තියෙන්නේ මැඩම්. chat එකට දාන්න පුළුවන්ද කියලා අහනවා. හරි. ඉන්නකෝ මං chat එකට දාන්න. හරි. මං එක්ස්ටර්නල් එකට යවුවා ඊයේ මං දලා ඒගොල්ලන්ට යවන්නම්. මට දාන්න පුළුවන් නම් මං දාන්නම්. හරි. මං chat එකට දාන්න මේක ඩිස්කස් කරලා. හරි. එතකොට මේ තොරතුරු ඒ කියන්නේ කම්පියුටර් කෙනෙක්ගේ තොරතුරක් තියෙනවා කියලා හිතන්නකෝ කොච්චර ගානකට ගන්න පුළුවන් ඒක. හරි. දැන් ඔය ඒ වගේ මේ අපිට අල්ලන්න පුළුවන් අපිට පේන දේවල් විතරක් නෙමෙයි මේ නිෂ්පාදිතයන් කියලා මේ මාකටිං කරන්නේ මේ ස්පර්ශ කරන්න පුළුවන් ඒව සහ සේවාවන් වලට විතරක් නෙමෙයි. හරි. එතකොට මේ තොරතුරු කියන්නේ නිෂ්පාදිතයක්. හරි. ඒතර අත්දැකීම් වලට එක්සැම්පල් එකක් කියන්න කවුරු හරි. අත්දැකීම් කොහොමද නිෂ්පාදිතයක් වෙන්නේ? ඔයගොල්ලෝ ඒක හිතනකම් මම මේක chat එකට දාන්නම්කෝ. ඔන්න මම chat එකට දැම්මා. තාම ලෝඩ් වෙනවා. හරි. සෆාරි එක්ස්පීරියන්ස් ඔය තියෙන්නේ හොඳටම හොඳයි. හරි. එතකොට ඔයගොල්ලන් සෆාරි එක්ස්පීරියන්ස් එක ගන්න ඔයගොල්ලෝ සල්ලි ගෙවලා ජීප් අරගෙන පැකේජ් එක අරගෙන මෙච්චර පැය ගන්නකට කියලා ඔයගොල්ලන් සල්ලි දීලා ගන්නවා සර්විස් එක. ඒක සර්විස් එකක් මේක එක්ස්පීරියන්ස් එකක්. ඒතර හයිකින් වගේ ගත්තොත් හයිකින් එහෙම නැත්නම් ඔය අවුට්වර්ඩ් බවුන්ඩ් ට්‍රේනින් කම්පනීස් කොච්චර තියෙනවද? හරි. මේ අපි ගන්නෙ එක්ස්පීරියන්ස් සුත් අපිට අලෙවිකරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ස්පර්ශ කරන්න පුළුවන් භාණ්ඩ විතරක් නෙමෙයි අත්දැකීම් තොරතුරුත් මේ නිෂ්පාදිතයන් යටතට වැටෙනවා. හරි. එතකොට පුද්ගලින් කොහොමද විකුණන්නේ? මේ කතා කරන්නේ මේ ප්‍රොස්ටිටියුට්ස් ගැන නෙමෙයි. හරි. පුද්ගලයි කොහොමද භාණ්ඩයක් කියලා වෙන්නේ? කියන්නේ වටිනාකමක් තියෙන මිනිස්සු සල්ලි ගෙවන්න කැමති මොකක් හරි ඒ වගේ පුද්ගලෙක් ඇහුන්නේ හරියට ඇහුන්නේ පුතා.
ડોક્ટર્સලා ඕනේ ડોක්ටර්ස්ලාගෙන් අපිට ලැබෙන සේවාවක් නේ. අපි ඒ සේවාවට සල්ලි ගෙවලා ගන්නවා. හැබැයි අපි ડોක්ටර්ව සල්ලි දීලා ගන්නෑ නේ. ඒතර පුද්ගලෙක් මැඩම් ගායකයෙක් එහෙම ඔව් නැත්නම් ගායකයෙක් නළුවෙක් ඔව් සිංගර් ඇක්ටර් ඔව් ඒගොල්ලන්ට වටිනාකමක් තියෙනවා. හරි ඔයගොල්ලන්ට ඒකට ඉතින් පොඩි ආගියු කරන්න පුළුවන්. එතන පොඩි සර්විස් එකකුත් තියෙනවා. හැබැයි අපි ගමුකෝ දැන් නළු ශාරුක් ખાන් ඔව් නළු ඕ ඇක්ටර්ස්ලා නළුවෙක් ඇක්ටර්ස් කෙනෙක් අපි ඒක තමයි මං කිව්වේ. දැන් ශාරුක් ખાන් කියලා ගන්නකෝ. හරි ශාරුක් ખાන්ට ආරක්ෂකයෙක් ටැලන්ට් මියුසිෂියන්. හරි ශාරුක් ખાන් ද නන්දා මාලිනීගේ අපිට ඔය ශාරුක් ખાන් එනවා කිව්වහම මේ දැන් මම සින්දුවක් කියනවා මම සින්දු කියනවා කොන්සර්ට් එකක් තියෙනවා කියලා එන්න කිව්වහම මිනිස්සු කවුරුවක්ක සල්ලි දීලවත් එන එකක් නෑ. හරි හැබැයි ශාරුක් ખાන් එනවා කිව්වොත් ලක්ෂයකටත් අපිට ටිකට් එකක් විකුණන්න පුළුවන්. ශාරුක් ખાන්ගේ සර්විස් එකට විතර නෙමෙයි කවුද දැන් මෙසි නේද ආවේ ඉන්දියාවේ. මෙසීව දැක්කේ නෑ කියලා මිනිස්සු අර ටෙන්ට් ගලවලා ගිනි තියලා හරි එතකොට ඒ පුද්ගලයාට තියෙන වටිනාකම ශාරුක් ખાන් එනවා කිව්වොත් දැන් මම සින්දුවක් කියනකොත් මිනිස්සු රුපියල් 10ක් ටිකට් එකක් දීලා එන එකන්නේ. හැබැයි ශාරුක් ખાන් එනවා කියලා කිව්වොත් එයා පාර දිගේ එනකොටත් බලන්න මිනිස්සු ඉඳී මේ පාරේ ලක්ෂයක් විතර ටිකට් එකක් දීලා බලන්න විතරයි මිනිස්සු ඉඳී. හරි එතකොට මේ පුද්ගලයින්ට අපිට වටිනාකමක් තියෙනවා. කන්සල්ටන්ට් කෙනෙක් කියන්නේ කන්සල්ටන්ට්ගේ සර්විස් එකට පටලව ගන්න එපා. කන්සල්ටන්ට්ගේ සර්විස් එකට එයාගේ ඔයා මේ කියන්නේ මේ ડોක්ටර් කන්සල්ටන්ට් නෙමෙයි නේද? ඔය කන්සල්ටන්සි එක වෙනම ඒකත් වෙනම ප්‍රොඩක්ට් එකක් විදිහට ගන්න පුළුවන්. හරි. ડોක්ටර් කන්සල්ටන්ට් නම් පුද්ගලයා නෙමෙයි මේක එන්නේ. ඒකේ එයාගේ සේවාවට එන්නේ පුද්ගලයා කිව්වම අර වගේ ප්‍රසිද්ධ ඇක්ටර්ස් සිංගර්ස්ලා ඒගොල්ලන්ව තමයි එන්නේ. ඒතර ස්ථානවලට උදාහරණයක් කියන්න. සීගිරිය ඔව් සීගිරිය කියන්නේ ස්ථානයක්. එහෙම නැත්නම් අපි ලංකාව කියන්නේ ටූරිස්ට් ඩෙස්ටිනේෂන් එක. සීගිරිය කියන්නේත් එහෙම ඒක ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදිතයක් විදිහට තමයි අපි සලකන්නේ. හරි. දැන් ඕගොල්ලන්ටත් ඒක තේරෙනවා. සංචාරක ස්ථාන. හරි. ඊට පස්සේ සංවිධාන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අදහස් වල අර කන්සල්ටන්සි වගේ දර කන්සල්ටන්ට් කියලා කියන එක නෙමෙයි මේක කන්සල්ටන්සි වල කියන්නේ අදහස්. අපිට අපේ අදහස් අපිට අපි කොහොමද මේ ආයතනය දියුණු කරන්නේ කන්සල්ටන්ට් ඒ අදහසට අපිට මේ විකුණන්න පුළුවන්. මම දැක්ක අර ටීවී ප්‍රෝග්‍රෑම් එකක් යනවා පිට රටක ඒගොල්ලන්ගේ රෙස්ටොරන්ට්ස් වල මිනිස්සුන්ගේ ඩිමාන්ඩ් එක අඩු වුණාම මට මතක නෑ එයාගේ නම. එයා ගිහිල්ලා එතන බලලා එයා කැම ටේස්ට් කරලා එතන බලලා මේ වෙනස් වෙන්න ඕනේ මෙන්න මෙහෙමයි කියලා එයාගේ අදහස් දෙනවා. හරි පොඩි ඉතින් වෙන්න පුළුවන් එක සේවාවක් කියලා කියන්නේ මේ ඔක්කොම පුද්ගලයෝ දෙන සේවාවන් කියලා කියන්න පුළුවන්. ඒ වගේ අපිට හරියටම මේක සේවාවක්ම නෙමෙයි මේක මේ අදහසක් කියලා අපිට එහෙම හරියට මිරක් ගහලා වෙන් කරන්න බෑ. සමහර විට මේවා පොඩි එකට එකතු වීමක් තියෙන්නත් පුළුවන්. හරි. ඉතින් මේ ඔක්කොම තමයි මේ නිෂ්පාදිතයක් කියලා කියන්නේ. එතකොට අපි මේ දැන් කතා කර ඉන්නේ වෙළඳපොළ ඉල්ලුම ගැන. එතකොට පාරිභෝගික අවශ්‍යතා කැමැත්තන් වෙළඳපොළ ඉදිරිපත් කිරීම මගින් සපුරාලි අපි ඉදිරිපත් කරනවා. මේ ඉදිරිපත් කරන්නේ නිෂ්පාදිත ඒවා නිෂ්පාදන සේවා තොරතුරු අධ්‍යක්ීම් පුද්ගලින් ස්ථාන සංවිධාන හෝ අදහස්වල අදහස් හරි ඒවා එකතුවක් හරි වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක ඉල්ලුම කියලා කියන්නේ මේ කැමැත් ඉල්ලුම යනු ගැනීමේ හැකියාව සමග ඇති කැමැත්ත. දැන් අපි කැමති වුණ පමණටම ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. දැන් මම iPhone එකකට කැමතියි. ඒ වුණාට මගෙන් ඉල්ලුමක් ඇති වෙන්නේ නැහැ. මොකද මට මිලදී ගැනීමේ හැකියාවක් නැති නිසා. හරි ඉල්ලුමක් ඇති වෙන්න නම් කැමැත්ත සමග
මිලදී ගැනීමේ හැකියාව එහෙම නැත්නම් ක්‍රය ශක්තිය තියෙන්න ඕන. හරි. එතකොට මෙතන මේ ස්ලයිඩ් එකෙන් අපි කීපයක්ම සාකච්ඡා කරා. මොකද්ද නිෂ්පාදිතයක් කියන්නේ? පාරිභෝගික අවශ්‍යතා හා උවමනා මොනවද කියන්නේ? වෙළඳපොළ ඉල්ලුම කියන්නේ මොකද්ද කියන එක අපි සාකච්ඡා කරා. හරි. එතකොට පාරිභෝගික වටිනාකම. පාරිභෝගික වටිනාකම කියන්නේ පාරිභෝගිකයේ අපිට භාණ්ඩයක් ගත්තම මේක වටින්නේ නැහැ කියලා කියනවා. හරි. මේක නම් ඒ ගානට වටිනවා. ඒතර අපි ඒක මුදල් එක්ක සංසන්දනය කරලා කියන මේක නම් වටිනවා කියලා. අපි වටිනවා නම් තමයි අපි භාණ්ඩයක් මිලදී ගන්න. එතකොට මේ පාරිභෝගිකට දැනෙන වටිනාකම කියන්නේ තරඟකාරී ඉදිරිපත් කිරීම සමග සසඳා ලැබෙන සියලු ප්‍රයෝජන සහ සියලු වියදම් අතර වෙනස පිළිබඳ පාරිභෝගික ඇගීමයි. අපි අපේ තරඟකාරයත් එක්කලා සංසන්දනය කළා අපිට හිතෙනවා නම් අපි වියදම් කරන ප්‍රමාණයට වඩා අපිට මේකෙන් ප්‍රයෝජනයක් ලැබෙනවා කියලා. ඒකට අපිට මේ භාණ්ඩේ වටිනාකමක් තියෙනවා කියලා දැනෙනවා. හරි පාරිභෝගික වටිනාකම. එතකොට අපි ඊළඟටම ඩිස්කස් කරන්න යන්නේ මේ පාරිභෝගික වටිනාකම ඇති වෙන්නේ කොහොමද කියන එක තමයි අපි ඊළඟට ඩිස්කස් කරන්න යන්නේ. ඒතර අපි මේක ඉංග්‍රීසි වලින් තියෙන්නේ customer delivered value. පාරිභෝගික වටිනාකම. හරි. එතකොට මේ පාරිභෝගික වටිනාකම ඇති වෙන්නේ මම අර ඉස්සෙල්ලා කිව්ව විදිහට කස්ටමර්ට ලැබෙන සම්පූර්ණ ප්‍රයෝජනයි කස්ටමර්ට වියදනුයි අතර සංසන්දනය කරලා බලලා බෙනිෆිට්ස් අපිට ලැබෙන ප්‍රයෝජන පිරිවැයට වඩා වියදන්නේ පිරිවැය හරි වචනේ පිරිවැය අඩුයි නම් අපිට එතන වටිනාකමක් තියනවා කියන එක කියනවා. හරි. එතකොට මේ බෙනිෆිට්ස් ප්‍රයෝජන හරි. මේ ප්‍රයෝජන වර්ග 4ක් තියෙනවා. ඒ වගේම පිරිවැය වර්ග 4ක් තියෙනවා. හරි. මේ අපිට ලැබෙන ප්‍රයෝජන. එතකොට භාණ්ඩයෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද? ඒක ප්‍රොඩක්ට් බෙනිෆිට්ස් කියලා කියනවා. අපි පාවිච්චි කරන භාණ්ඩෙන් අපි හිතමුකෝ අපි ටූත් බ්‍රෂ් එකක් ගත්තා නේද? අපි ඊට වඩා එකක් ගමුකෝ අපි ටීවී එකක් ගත්තා කියලා. ටීවී එකේ මොනවද ඒ භාණ්ඩෙන් අපිට ලැබෙන ප්‍රයෝජන? දැන් කඩේකට යනවා ටීවී එකක් ගන්න. දැන් මේක අපිට වටිනාකමක් තියනවද නැද්ද කියලා බලනවා. එතකොට එතන ටීවී වර්ග කීපයක්ම තියෙනවා. නැත්නම් ඔයගොල්ලෝ දැන් කම්පියුටරයක් ගන්න යනවා කියලා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පහසු මොකක් හරි භාණ්ඩයක් එක්සැම්පල් එකක් කරන් මට කියන්නකෝ මොනවද ඒකේ ප්‍රොඩක්ට් බෙනිෆිට් කියලා. අපි දැන් ටීවී එකක් ගන්න යනවා නම් අපි මොනවද මේකේ ස්ක්‍රීන් එක මෙච්චර සයිස්. හරි අපි තුමු කම්පියුටරයක් කියලා කම්පියුටරයක් ගන්නනේ ඒකේ RAM එක කොච්චර තියෙනවද? අර මොකද්ද තව මොනවා හරි මොනවාද ඔකේ බලන්නේ 1 TB තියෙනවද? මොනවද තව බලන්නේ ඔයගොල්ලෝ මම නම් දන්නේ. ඊට පස්සේ මොක මොන ජෙනරේෂන්ද? හරි ඒ වගේ මේකේ ඒවෙන් මොනවද අපිට ලැබෙන ප්‍රයෝජන? කැපැසිටි එක වැඩිද? මේකේ කලර් එක වෙන්න පුළුවන්, ලයිට් වේට් වෙන්න පුළුවන්, උස්සන් යන්න අපිට ගොල්ලන්ට ක්ලාස් යනකොට අරන් යන්න පුළුවන්, සයිස් එක පොඩි වෙන්න පුළුවන්. හරි ඒ වගේ මෙමරි කැපැසිටි වැඩි වෙන්න පුළුවන්. ඒකේ මොන හරි කම්පියුටර් එකේ මොන හරි සොෆ්ට්වෙයාර්ස් දාලා තියෙන්න පුළුවන්.
මෙන්න මේවා තමයි ප්‍රොඩක්ට් බෙනිෆිට්ස් කියන්නේ. හරි. එතකොට සර්විස් බෙනිෆිට් කියන්නේ අලවියෙන් පසු ගෙදරට ගෙන්වීම. ඔව් මොනවා හරි අපිට අලවි ඒක එක එක්සැම්පල් එකක්. මොනවද ඒගොල්ලන් අපිට දෙන සර්විසස්? මේ සමහර තව මොනවද තියෙන්න පුළුවන් සර්විසස්? අපි දැන් කම්පෙයාර් කර බලනවා. අර කෙනන් ඔන්න ගෙදරට ගෙනල්ලා දෙනවා. තව මොනවද අපි ටීවී එකක් ගන්න ඕන තව මොනවද සර්විසස් වෙන්න පුළුවන්? ඇන්ටනා එකක් දෙනවා. දැන් ටීවී වලට ඇන්ටනා තියෙනවා ඇතිනේ. මේ හරි අපි හිතමුකෝ ඇන්ටනා එකක ඒක ඔව් ප්‍රොඩක්ට් බෙනිෆිට් එක. හරි. දැන් ගොඩක් අර පියෝ ටීවී අර ඔමෙව තියෙන නිසා ඇන්ටනා අඩුයිනේ. කැඩුනම ෆ්‍රී රිපෙයාර් කරලා දෙනවා කියලා තියෙනවා. අලුත් වැඩියා කර දීම. හරි. වගකීම් ඇවුන්නේ. වගකීම අවුරුදු ගානක් වගකීමක් දෙනවා. රිපෙයාර් කරලා දෙනවා කැඩුනහම. රිපෙයාර් සෙන්ටර්ස් තියෙනවා. දැන් අපි ගත්තොත් සිංග වගේ ගත්තොත් රිපෙයාර් සෙන්ටර්ස් හැමතැනම තියෙනවා. හරි. එතකොට මේ ප්‍රොඩක්ට් එකේ මෙන්න මේ ෆීචර්ස් තියෙනවා. මෙච්චර ස්ක්‍රීන් එක තියෙනවා. මෙහෙම කලර්ස් මොනවා හරි ක්ලියර් පේනවා. හරි. මේක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරගන්න පුළුවන්. එතකොට තව මේක පෙන් එකක් ගහන්න පුළුවන් ටීවී එකට අපිට ඕන එකක් බලන්න පුළුවන්. මේක කම්පියුටරේට කනෙක්ට් කරන්න පුළුවන්. හරි. ඒ වගේ මේකේ ෆීචර්ස් තියෙනවා. හරි. ඊට සර්විසුත් මෙහෙම තියෙනවා. වොරන්ටි තියෙනවා. අවුරුදු 2ක වොරන්ටි එකක් තියෙනවා. ගෙදරට ගෙන්නලා දෙනවා. ඊට පස්සේ ඒ වගේ කැඩුනහම රිපෙයාර් සෙන්ටර්ස් තියෙනවා. හරි මොන්න සර්විසස් උත් තියෙනවා. පර්සනල් බෙනිෆිට්. මට මේක සිංහලට ට්‍රාන්ස්ලේට් කරගන්න බැරි වුණා මම බලන්නම් මේ අදහස තේරුම් ගන්න. පර්සනල් බෙනිෆිට් කියන්නේ මොකක්ද? වට්ටම් ලබා දීම. නෑ. මේක පර්සනල් නෙමෙයි පර්සනල්. හරි. වට්ටම් ලබා දීම කියන ඒවා මොකක් හරි ඒක මම පල්ලෙහාට ඒක මන්ඩට කොස්ට් වලට ගන්න පුළුවන්. ඒ කියන්නේ කොස්ට් එක අඩු වෙනවා කියන එක. හරි. පර්සනල් කියන්නේ පුද්ගලී. පුද්ගලින්ගෙන් පර්සනල් කියන එක තේරුම තමයි පුද්ගල. පුද්ගල යන් කියන්නේ කවුද මෙතන? පිරිස් ප්‍රතිඵල ඕනේ. පිරිස් ප්‍රතිඵල කියන එක ගන්න බැරිද? මොකද ඒකෙන් කියන්නේ? තේරුම? පුද්ගල කණ්ඩායමකට ලැබෙන ප්‍රතිලාභ. නෑ ඒක නෙමෙයි. පාරිභෝගික ආකර්ෂණය වගේ දෙයක්ද වැඩ? නෑ. තව කාට හරි ගෙස් කරන්න බලන්න. පර්සනල් කියන්නේ පුද්ගලින්. ඒ කියන්නේ අපි භාණ්ඩය ගන්න ගියාම අපිට එතන ඉන්න සේල්ස් රෙප්‍රසන්ටේටිව්ලා ඉන්නවනේ. හරි. එතන ඉන්න පුද්ගලයෝ ඉන්නවනේ. හරි. ඒ පුද්ගලයන් අපිත් එක්ක කොහොමද ඉන්ටරැක්ට් වෙන්නේ කියන එක. හරි. අපි දැන් ගත්තොත් උදාහරණයක් විදිහට ගත්තොත් සමහර තැනක තියෙන්න පුළුවන් ප්‍රොඩක්ට් බෙනිෆිට්ස් උත් ඕකේ. සර්විස් එකක් තියෙන මේක වොරන්ටිත් තියෙනවා අරමීම කියලා.
ඊට දැන් ඔයගොල්ලන් එතෙන්ට කඩේට ගියාම ඔයගොල්ලන්ව සතපාකටවත් ගණන් ගන්නෑ. හරි අපිම ගිහිල්ලා බලනවා උදව් වෙන්නෙත් නෑ. මේක අර ඇදලා බලන්න මේ බලන්න කිව්වම ඌවා අල්ලන්න එපා ඔක්කොම අදින්න බෑ ගන්නවා නම් විතරක් කරලා පෙන්නන්න. අර මේවා කියලා හරියට ගණන් දාන්න. හරි. එතකොට එන්නේ ඒක තමයි මේ පර්සනල් බෙනිෆිට්ස් කියලා කියන්නේ. හරි ඊට පස්සේ මිනිස්සු දැන් කොච්චර එතන බඩු ලාභ වුණා සමහරට මේ පර්සනල් බෙනිෆිට් එක නැති වුණොත් එහෙනම් මිනිස්සු එතන නොයා ඉන්නත් පුළුවන්. එක්සැම්පල් එකක් ගත්තොත් දැන් අපි රෙස්ටොරන්ට් එකකට ගියා කියන්නේ දැන් රෙස්ටොරන්ට් එකට ගිහිල්ලා මගේ රියල් ලයිෆ් එක්සැම්පල් එක ගත්තොත් මම ආයතනේ නම කියන්නේ මේක රෙකෝඩ් වෙන නිසා මං කෑම වගේක් ගන්න ගිහිල්ලා එතන කෑම එක ඕඩර් කරලා ඕඩර් කරනකොට මං එව මේක ගන්න පුළුවන්ද කියලා ඇහුවාම පුළුවන් ගන්න පුළුවන් කිව්වා. හරි. මොකද ඒක ටිකක් වෙලා යන නිසා මං ඇහුවා මේක හදනවද ගන්න පුළුවන්ද කියලා පුළුවන් කිව්වා. හරි. ඉතින් ඊට පස්සේ මේ මං පේමන්ට් එක කරලා විනාඩි 10ක් විතර ඉතින් මං හිතුවා මේක ඇතුලේ හදනවා ඇති කියලා. විනාඩි 10ක් විතර බලන් හිටියට පස්සේ තමයි ඒ හදන එක්කෙනා ඇවිල්ලා අර මං අහපු කෙනා මැනේජර් හරි කියමුකෝ මැනේජර් අරයට කතා කරලා මේ හදන්න කියලා කිව්වේ. මං ඒතර විනාඩි 10ක් විතර වෙයිටින් එක. හරි. ඊට පස්සේ මට ඇවිල්ලා කියනවා මිස් 20 මිනිත්ස් විතර යනවා මේක හදන්න කියලා. ඉතින් මං කිව්වා ඔයා මට පේමන්ට් කරන්න කලින් මම මේක ගන්න පුළුවන්ද කියලා අහුවාම මේක 20 මිනිත්ස් යනවා කියලා කියන්න ඕනේනේ. එතකොට ඇයි දැන් කියන්නේ කියලා ඇහුවා. ඇයි දැන් ඇවිල්ලා කිව්වේ එවලනේ කියන්න ඕනේ පේමන්ට් එක කරන්න කලින් කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් මට කියනවා සල්ලි ඕනනම් ආපහු ගන්න දෙන්නම් කියලා කිව්වා. මං කිව්වා සල්ලි ඕනනම් ආපහු දෙන්නෙ මේ ඔයා මෙන්න මෙහෙම කියන්න ඕනේ මම මෙතන 10 මිනිත්ස් විතරක් බලන් ඊට පස්සේ දැන් හදරෙක් කෙනාවේ කියලා කිව්වම අපිට තව වැඩ තියෙනවා කියලා කිව්වා. හරි දැන් මේ තමයි කස්ටමර්ට රීඩ් කරන්නේ. අපිට මේක කරන්න විතර නේ අපිට තව වැඩ තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ දා ඉඳන් ඒ තැනට ඒගොල්ලන්ට වෙන වැඩ තියෙන වෙන වැඩ කරගන්න ඉපේ. එතන හොඳයි කෑමක් තියෙනවා හොඳයි ඔක්කොමත් හොඳයි. දැන් මම කස්ටමර් කෙනෙක් විදිහට ඊට පස්සේ එතනට ආයි යන්නේ මොකද රෙස්ටොරන්ට්ස් ඕනේ තැනක ඕන තරම් තියෙනවා. අපිට ඒ කඩේට විතරක් නෙමෙයි යන්න ඕනේ. හරි. එතකොට මේ ප්‍රොඩක්ට් බෙනිෆිට්ස් තියෙන්න පුළුවන් සර්විස් බෙනිෆිට්ස් තියෙන්න පුළුවන් හැබැයි පර්සනල් එතන ඉන්න මිනිස්සු කොහොමද කස්ටමර්ට ට්‍රීට් කරන්නේ කියන එකක් තියෙනවා. හරි. එන්නේ ඒක තමයි පර්සනල් බෙනිෆිට් කියන්නේ. එතකොට ඉමේජ් බෙනිෆිට් ඉමේජ් බෙනිෆිට් කියන්නේ මොකක්ද? ඔයගොල්ලෝ කල්පනා කරනකම් මම පොඩ්ඩක් මේ තව ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් බලන්න. මොකක්ද ඉමේජ් බෙනිෆිට් කියන්නේ? පුද්ගල ප්‍රතිලාභේ කලින් එකනේ. හරි. මම දැන් මොකද්ද මේ කියන්නේ කියලා මේක සිංහල වචනේ කියලා හරි ලියලා ඉවරලා හරියන්නේ. හරි. ඒකෙන් කියන්නේ මොකද්ද කියන එක තමයි කියන්නේ. ප්‍රොඩක්ට් එක තියෙන ආයතනයේ නම ඔව්. ප්‍රොඩක්ට් එක තියෙන ආයතනයේ නම කොහොමද කියන එක තමයි එන්නේ. හරි. මට විනාඩි 2ක් දෙන්න.